රයිට් ට්‍රේඩර්ස් අපි එහෙනම් සෙෂන් එක ස්ටාර්ට් කරමු. හැමෝටම ගුඩ ඊවිනිං එහෙනම්. රයිට්. ඉතින් කොහොමද ඔයාලට මේ සතිය ගෙවුන විදිහ? කොහොමද ඕවරෝල් ප්‍රොෆිට් එකකද දැන් ඉන්නේ, ලොස්ට් එකකද ඉන්නේ? මොකද තත්ත්වය? අවුරුදු වලින් පස්සේ අපි වැඩ ටික පටන් ගත්තා. හරි. සමහර කට්ටිය නම් තාම අවුරුදු කනවා. අවුරුදු වලින් පස්සේ අපි වැඩ ටික පටන් ගන්න පළවෙනි සතිය මේ විදිහට ඉවර වුණා. ඔයාලගේ කොහොමද මේ සතිය මොකද උනේ? ලොස්ද ප්‍රොෆිට්ද? එක්කෙනෙක් දාලා තියෙනවා ලොස්ට් කියලා. අනිත් කට්ටිය මොකද තත්ත්වේ? ප්‍රොෆිට්. මලීෂ ප්‍රොෆිට් කියලා දාලා තියෙනවා. නිම්සර ලොස්ට්ලු. පැතුම් ලොස්ට්. ගොඩක් කට්ටිය දැන් මෙතන මැසේජස් කීපයක් දාලා තිනවා. මේ අතරින් වැඩි දෙනෙක් මේ සතිය ලොස්ට් වෙලා තියෙනවා මට පේන විදිහට. කට්ටියම දාගෙන යම් බලන්න ඔයාලගේ ඕවරෝල් කොහොමද කියලා. රයිට්. අපි බලමු බහුතරයක් මොකද වෙලා තියෙන්නේ කියලා. ලොස්ට් කට් ප්‍රොෆිට් කට්ටිය ඉන්නවා 1 2 3 4යි 5යි. 5 දෙනෙක් ලොස් ප්‍රොෆිට් කට්ටිය ඉන්නවා. ලොස් කට්ටිය බලමු. ලොස්ට් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මට සිරි වෙනවා. 150කට වඩා ලොස්ට් වෙලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? රයිට්. අපි බලමු මෙහෙම විස්තරයක්. හරි. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ PGL අපේ group එකේ ගත්තොත් එහෙම ඕගොල්ලොන්ට දකින්න ඇති අපි හැමදාම දවස් end වෙද්දී ඕගොල්ලොන්ට ඒ දවසේ PNL report එක ඕගොල්ලොන්ට දානවා. ඉතින් මේ PNL report එක ගත්තොත් එහෙම overall මේ සතියේ මේ group එකේ දාපු signals වලට trade කරා නම් ඔයා අනිවාර්යයෙන්ම හොඳ profit එකක ඉන්න ඕන. දැන් සරලව අපි ගත්තොත් එහෙම අන්තිම දවසේ සිකුරාදා ගත්තොත් එහෙම ඔයාලට පේනවා පිප්ස් 600ක ප්‍රොෆිට් එකක් තියෙනවා. පිප්ස් 80ක ස්ටොප් ලොස් ඇදලා ලොස් වෙච්ච එකක් තියෙනවා. ඕවරෝල් ගත්තොත් පිප්ස් 520ක ප්‍රොෆිට් එකක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ට්‍රේඩර් කෙනෙකුට දවසට පිප්ස් 520ක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. හරිද? ඒ කියන්නේ ට්‍රේඩර් කෙනෙකුට ගන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් තමයි ඕවරෝල් පිප්ස් 520ක ප්‍රොෆිට් එකක් කියලා කියන්නේ. මේ ජස්ට් වන් ඩේ. හරි. එකම දවසක සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය රිස්ක් මැනේජ් කරගෙන හොඳ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා මාසෙටම සාමාන්‍ය සතියකටම නෝමලි පිප්ස් 1000 වගේ තමයි ටාගට් කරන්නේ. හරි. නෝමලි පිප්ස් 1000 වගේ. නමුත් අපි ගෲප් එක ඇතුලේ ඕගොල්ලොන්ට එක දවසකට පිප්ස් 500කට වඩා අරගෙන දීලා තියෙනවා. එහෙම සපෝට් එකක් දෙද්දී මොකද්ද මේ ලොස්ට් වෙන්න හේතුව? හරි. ඔයාලම කියන්න බලන්න. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවනේ ඔයාලා ලොස්ට් උනේ හේතුව. දැන් මේ ට්‍රේඩ් එක දාලා නම් ලොස්ට් උනේ. හරි. ඒ කියන්නේ මේ ට්‍රේඩ් එකකින් නම් ලොස්ට් උනේ. ඒක ඔයාගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම. හරි. මොකද හේතුව මම ඉස්සරහට කියන්න නිකන් ඔයාලට හිතෙන විදිහට කියන්න. ඔයාලගේ account දැන් දැන් account එක වොෂ් වුණා කියලාත් කියලා දෙනවා. හරි. මොකක් වෙන්නේ නැද්ද හේතුව? නිකන් ඔයාට හිතෙන විදිහට කියන්න. දැන් ඔයානේ ඒ දේ එක්ස්පීරියන්ස් කරේ. ලොස්ට් වුණා හෝ account එක වොෂ් වුණා හෝ ඔයා ඒ එක්ස්පීරියන්ස් කරා ඒ දේ. හරි. ඔයාට හිතෙන විදිහට කියන්න බලන්න මොන හේතුවක් මතද ඔයා ඒ වැඩේ වෙන්නේ නැත්තේ ඔයාට. ඔයා ඒක ලොස්ට් වෙන්නේ නැත්තේ මොන හේතුවක් මතද? එක්කෙනෙක් කියනවා ස්ටොප් ලොස් දැම්මේ නෑ සහ ට්‍රේඩ් ගොඩක් දැම්මා කියලා. ඒ කියන්නේ එකම ලොට් සයිස් එකෙන් එක ට්‍රේඩ් ගොඩක් විදිහට ලේයර්ස් විදිහට දාගෙන ගිහිල්ලා.
චතු කියනවා SL හිට් වෙලා කියන. එන්ට්‍රි ප්‍රයිස් එකෙන් ගත්තේ නැති නිසා. එන්ට්‍රි ප්‍රයිස් එකෙන් ගත්තේ නැති නිසා. 3 දෙනෙක් දාලා තිනවා මැසේජස්. හරි. අනිත් කට්ටිය මොකද තාත්තේ? දැන් account එක wash වුණා කියලා එක්කෙනෙක් දාලා තිබේ. එයාගේ මොකද තාත්තේ? මොනවා වෙලාද? මොකද්ද හේතුව? හරි. එච්චරයි messages දැම්මේ. හරි. එතකොට ගත්තොත් එහෙනම් මෙතන තියෙන messages වලින් බහුතරයක්ම තියෙන්නේ ස්ටොප් ලොස් දැම්මේ නැහැ කියලා. මන් ඩොලර්ස් 15ක් දාගත්තා. ඒක BE කරගන්න බැරි වුණා. TP වැදිලා ආයෙ වැටිලා. එම ප්‍රශ්නක් තියෙනවා. හරි. එතකොට මේ තියෙන හැම දෙයකටම ප්‍රශ්නේ ඔයා හිතන්නේ ඔයාට නොලෙජ් එකක් නැති නිසාද? එක් පසකින් එක පැත්තකින් කියන්න පුළුවන් ඔයාට නොලෙජ් එකක් නැති නිසා කියලා යම්කිසි දෙයකට එක දෙයකට. හරි. නමුත් ඔයාලා හිතන දෙයට නොලෙජ් එකක් නැති නිසා නෙවෙයි ඔයා මේ ලොස් වෙලා ඉන්නේ. කියන්නේ ගොඩක් කට්ටිය හිතාන ඉන්නවා ට්‍රේඩ් කරනවා නම් ටෙක්නිකල් ඇනලිසිස් හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන, ලොකු සෙටප් එකක් තියෙන්න ඕන. හරි. ලස්සනට chart එක තියාගෙන ඉන්න ඕන. හරි. ලස්සනට ඉරි ගොඩක් ගහලා තියෙන්න ඕන. අන්න ඒක තමයි ගොඩක් කට්ටිය හිතන්නේ මේ ට්‍රේඩින් කියන එක ඇතුලේ නොලෙජ් එකක් කියලා ගන්න තියෙන කියලා හිතන්නේ ගොඩක් කට්ටිය ඒක තමයි. හරි. නමුත් ඔයාට ට්‍රේඩින් පිළිබඳව නොලෙජ් එකක් නැති නිසා නෙවෙයි ඔයා මේ ලොස්ට් වෙලා තියෙන්නේ හෝ ඔයාගේ account එක wash වෙලා තියෙන්නේ. එකම හේතුව තමයි ඔයාට මනි මැනේජ්මන්ට් සහ රිස්ක් මැනේජ්මන්ට් කියන එක නැතිකම. හරි. ඔයා account එක කවුරු හෝ වේවා. හරි. කවුරු හරි වේවා account එකක් wash වුණ කෙනෙක්. හරි. account එකක් wash වුණ කෙනෙක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් නැතුව ට්‍රේඩ් කරනවා නම් ඔයාගේ ට්‍රේඩ් එකෙන් දෙකෙන් වුණත් ඔයාගේ account එක wash කරගන්න පුළුවන්. හරි. නමුත් ඔයා ටෙක්නිකල් ඇනලිසිස් සම්බන්ධව කිසිම දැනුමක් නැතුව හරි ටෙක්නිකල් ඇනලිසිස් සම්බන්ධව කිසිම දැනුමක් නැතුව ඔයා මේ මාකට් එකේ ප්ලේ කරත් ඔයා මේ මාකට් එකේ ට්‍රේඩ් කරත් ඔයා ඕවරෝල් ලොස් එකට යන්න විදිහක් නැහැ. නිකන් ඔයා හිතලා බලලා නිකන් ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් එකක් දැම්මත් ඕවරෝල් ඔයා ලොස් එකක් යන්න විදිහක් නැහැ. ඔයා හරියට මනි මැනේජ්මන්ට් and රිස්ක් මැනේජ්මන්ට් කරනවා නම්. රයිට්. හරි. ඉතින් අද සෙෂන් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු උනේ මේ මනි මැනේජ්මන්ට් සහ රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද සහ ඒක කොහොමද අපේ ට්‍රේඩින් ලයිෆ් එකට එකතු කරගෙන ඔයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න කියන එක ගැන. හරි. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් ඔයාගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. හරි. ඔයාට ඕන නිකන් අර ෂෝ ඔෆ් එකක් දාගෙන ඇනලයිස් ටිකක් ෂෙයා කරගෙන ටිකක් අර තේරෙන්නේ නැති ඇනලයිස් ෂෙයා කර කර නිකන් ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ඉන්න වැඩෙක් වගේ පෙන්වන්නද නැත්තම් ඔයාට ඕන මේ ට්‍රේඩ් කරලා සල්ලි හම්බ කරන්නද? ඒ දෙකෙන් ඔයා කෝකද කරන්න ඕනි කියලා මුලින් තෝරගන්න ඕන. හරි. ඔයාට අර ට්‍රේඩින් ෆීල්ඩ් එකේ වැඩෙක් වගේ පෙන්නගෙන අර එක එක බහුබූත දාලා ටෙක්නිකල් ඇනලිසිස් කරපුවා තේරෙන්නේ නැති අනිත් කට්ටියට තේරෙන්නේ නැති ඒවා දාලා මෙහෙම කී අර ලොකු ට්‍රේඩර් කෙනෙක් වගේ පෙන්නනවට වඩා ඔයා හරියට මනි මැනේජ්මන්ට් කරලා මොකක් හරි සපෝට් රෙසිස්ටන්ට් එකක් බලලා ට්‍රේඩ් එකක් අරගෙන මනි මැනේජ්මන්ට් කරලා ඔයා ප්‍රොෆිට් එකක් ගන්නවා නම් ඔයා අර ට්‍රේඩර්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හරි. ඉතින් අර මම පොඩි මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. හරි. දැන් අපි ඇනලයිස් එහෙම ෂෙයා කරන්නේ නැහැ ලොකුට සිග්නල්ස් එහෙම ෂෙයා කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් normally අපි ඇනලයිස් කරන්නේ. හරි. normally ඇනලයිස් කරනවා win rate එකකුත් තියෙනවා. නැතුව නෙමෙයි. හරි. මොකද ඇනලයිස් කරද්දී අපිට ඇඩ්වාන්ස් දේවල් ලොකුවට ඕනේ නැහැ win rate එකක් හදාගන්න. normally පොඩි ඇනලයිස් මෙතඩ්ස් කීපයක් දැන් ඔයගොල්ලන්ට වීඩියෝ සීරීස් එකක් දෙනවා. ඒ වීඩියෝ සීරීස් එකේ තියෙන ඇනලයිස් මෙතඩ් කීපේ ඔයා මාස්ටර් කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට හොඳ win rate එකක් තියෙන ඇනලයිස් මෙතඩ් එකක් හදාගන්නත් පුළුවන්. හරි. ඒක නෙමෙයි කතාව මනි මැනේජ්මන්ට් පැත්තනේ අපි කතා කරන්නේ. හරි. එතකොට ගත්තොත් එහෙම දැන් මේ ළඟදී කෙනෙක් මට කතා කරනවා මගේ ඇනලයිස් වැරදි කියලා එයා කියනවා. හරිද? TikTok එකේ ඔය වීඩියෝස් දදහා ඔය එක එක බහුබූත ඇනලයිස් දදා ෂෙයා කරන කෙනෙක් තමයි. හරි. එයා පොඩි එක්කෙනෙක්. හරිද? අවුරුදු 18ක් 16ක් 18ක් විතර ඇති මට හිතෙන විදිහට. හරි කටහඬින් තේරෙනවනේ. එයා කියනවා මගේ ඇනලයිස් වැරදි මේ මෙහිමයි බ්‍රෝ. අර නිකන් සීන් එකේ කතා කරනවා. හරි. මං අහුවා ඔයාගේ කැපිටල් එක කොච්චරක් තියෙනවද කියලා. හරිද? ඊට පස්සේ ඔයාගේ PNL එක කොහොමද? PNL එක නම් කිව්වා අම්මට සිරි වෙන පිප්ස් ගාණක් තියෙනවා කියලා. හරි. නමුත් කැපිටල් එක කොහොමද කියලා
නෑ බ්‍රදර් මේ මම ඩිමෝ තමා ට්‍රේඩ්ස් කරන්න මේ දවස්වල මේ මම තාම රියල් කරන්න පටන් ගත්තේ නෑ. ඉතින් මොකක්ද මේ ට්‍රේඩ් එකේ තියෙන වැඩේ? හරි. ඉතින් ට්‍රේඩ් කරන්න අපි සල්ලි හම්බ කරන්න නිකන් ෂෝ ඔෆ් එකක් දාලා නිකන් අනිත් මිනිස්සුන්ට නිකන් ආතල්ලයක් දුන්නට වඩා නෑ අපිට සල්ලි එන්නේ නැත්තම් නේ. හරි. ඉතින් වාගේ ඇනලයිස් වල ප්‍රොෆිට් එක කොච්චර තිබ්බත් ඔයා රියල් මනි මේකෙන් ප්‍රොෆිට් කරන්නේ නැත්තම් එතන තේරුමක් නෑ. හරි. ඉතින් ඒක නිසා ඔයා ටෙක්නිකල් ඇනලිසිස් පැත්තට ලොකු අවධානයක් දෙන්න අවශ්‍යත් නෑ. ඔයා මනි මැනේජ්මන්ට් කියන දේ හරියට ප්‍රගුණ කරොත්. හරි. මොකද අපි ලස්සනට සිග්නල්ස් ටිකක් දෙනවා. හරි. ඉතින් මේ සිග්නල්ස් වලට ට්‍රේඩ් දාන්න පුළුවන්. එතකොට ඔයාට ස්ක්‍රීන් දිහා බලාගෙන ඉන්න දෙයක් නෑ. හරි. ස්ක්‍රීන් දිහා බලාගෙන පැය 24 ඉන්න දෙයක් නෑ. ඉතින් අපේ ගෲප් එකේ කට්ටිය දානවා මේකට සිග්නල්ස්. ඉතින් ඒවට ට්‍රේඩ් කරලා ඔයාට හරියට කරන්න තියෙන එකම දෙයයි ඔයාගේ account එක manage කරලා ඔයාගේ risk එක manage කරලා trade කරන එක. right. අපි බලමු මොකද්ද මේ money management සහ risk management කියන්නේ කියලා එහෙනම්. මම white board එක දාගන්නම්. මම මේ ස්ක්‍රීන්ස් මාරු කරනවා ෂෙයා කරද්දි ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේන්නේ නැතුව ගියොත් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. එතකොට මම ටක් ගාලා බලන්න පුළුවන්. හරි. හරි. අපි බලමු මොකද්ද මේ money management සහ risk management කියන්නේ කියලා. හරි. අපි බලමු මුලින්ම මොකද්ද මේ money management කියන්නේ. money management කියන්නේ සරලම දෙයක්. හරි. ඕගොල්ලෝ දන්න දෙයක්. හරි. money management කියලා කියන්නේ ඔයා ගාව තියෙන සල්ලි ඔයා හරියට manage කරන එක. ඔයා ගාව තියෙන සල්ලි ඔයා හරියට manage කරන එක තමයි money management කියලා කියන්නේ. හරි. පොඩ්ඩක් මේක ලස්සන වෙන්න මම capital අකුරු වලින් දාගන්නම්. හරි. හරි. money management කියලා කියන්නේ ඔයා ගාව තියෙන සල්ලි ඔයා මැනේජ් කරන එක. හරි. ඒ කියන්නේ දැන් අපි දැන් සාමාන්‍ය ජීවිතේ ගත්තත් අපි බලන්න සාමාන්‍යයෙන් අපි හම්බ කරන එකෙන් අපි ගාණක් හම්බ කරනවා නම් අපි ඒකෙන් දන්නේම නැතුව 90ක් විතර වියදම් කරනවා. හරි. එක එක දේවල් වලට. හරි. කොල්ලෝ නම් ඉතින් කන්න බොන්න දන්නවනේ කොල්ලොන්ට කන්න බොන්න ගියපුවම සීමාවක් නැහැ. හරි. 90ක් විතර වියදම් කරනවා. හරි. මාන්ත්ලි ඉන්කම් එකෙන්. හරි. ඊට පස්සේ ඉතුරු 10ක් විතර මොකක් හරි තවත් මෝඩ වැඩකට මොකක් හරි වියදම් කරලා 10ක් විතර තියාගෙන ඉන්නවා. හරි. 10ක් විතර sorry 5ක් විතර තියාගෙන ඉන්නවා. 5ක් විතර තවත් මෝඩ වැඩ කරලා. හරි. ඒ පහත් ඔන්න සල්ලි මදි වුණාට පස්සේ ඒකත් ගන්නවා. හරි. එතකොට ඔයා කොච්චර හම්බ කරත් වැඩක් නැහැ. ඔයාගේ growth එකක් නැහැ. හරි. නමුත් ඔයාට එන monthly income එක ඔයා manage කරනවා නම් හරි. ඔයාට එන monthly income එක ඔයා manage කරනවා නම් ඔන්න වියදමට 50%ක් ඔයා වියදම් කරනවා. හරි. ඊට පස්සේ 25%ක් මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් වලට දානවාට පුළුවන් ක්‍රිප්ටෝ හෝ වේවා ඊට පස්සේ ස්ටොක් මාකට් හරි නැත්නම් මොනවා හරි බිස්නස් වලට ඔයා කරන්න බලාපොරොත්තු වෙන මොනවා හරි බිස්නස් එකක් ඒ වගේ දේවල් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතුරු 125 ඔයාට පුළුවන් ඩිපොසිට් එකක් දාලා ඉතුරු කරන්න. හරි. බැංකුවක හෝ වේවා ඔයාගේ ගෙදර තියෙන ලොකරෙක් හරි කොහොම හරි 125ක් ඉතුරු කරන්න පුළුවන්. අපිට මේ ඉතුරු කිරීම අපිට හදිස්සි වුණ අවස්ථාවකදී ගන්න පුළුවන් විදිහට ඉතුරු කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට money management කියන දේ අපි ගාව තියෙන්න ඕන. හරි. ඉතින් ට්‍රේඩර් කෙනෙකුට මොකද්ද මේක වැදගත් වෙන්නේ? හරි. ට්‍රේඩර් කෙනෙකුට වැදගත් වෙන දේ තමයි ට්‍රේඩර් කෙනෙකුට මේක වැදගත් වෙන්නේ කොහොමද කිව්වොත් එහෙම ඔයාගේ ට්‍රේඩින් කැපිටල් එකක් ඇතුලේ තමයි ඔයා ට්‍රේඩ් කරන්නේ. හරි. ඔයාට අනිත් වෙන ඉන්කම් එකක් නැත්තම් හරි. වෙන ඉන්කම් එකක් නැත්තම් ඔයාගේ සම්පූර්ණ ඉන්කම් එක මේ ට්‍රේඩින් වලින් නම් ජෙනරේට් වෙන්නේ. ඔයා අනිවාර්යයෙන්ම මේ මනි මැනේජ්මන්ට් කියන දේ අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕන. මොකද හේතුව ඒක ඔයාගේ ප්‍රොෆිට් එකට ඩිෆිනිට්ලි බලපානවාමයි. හරි. කෙලින්ම බලපානවා. මොකද හේතුව තමයි
දැන් ඔයා ගාව යම්කිසි ෆන්ඩ් එකක් තියෙනවා. හරි? යම්කිසි ෆන්ඩ් එකක් තියෙනවා. ඔයා මේකෙන් monthly profit එකක් generate කරගන්නවා. හරි? ඊට පස්සේ ඔයා මේ monthly profit එක හිතන්න ඔක්කොම විනාශ කරනවා. හරි? අර මං කියපු විදිහට දැන් මෙතන 90%ක්ම අරගෙන වියදම් කරනවා. හරි? 90%ම වියදම් කරනවා. 10%ක් විතර තියාගන්නවා. ඒකත් තව මොකක් හරි සීන් වලට අරගෙන ඒකත් නැති කරගන්න. එතකොට අන්තිමේ ඉතුරු වෙන්නේ ඔයාගේ අර ෆන්ඩ් එක විතරයි. හරි මේ ෆන්ඩ් එක විතරයි ඉතුරු වෙන්නේ. බැරි වෙලාවත් ඔයා මේ ෆන්ඩ් එකෙන් ටිකක් ලොකු ලොස්ට් එකක් ගියොත් එහෙම ඔයා සයිකොලොජිකලි අනිවාර්යයෙන්ම ඩවුන් වෙනවමයි. හරි? එහෙම වෙනව නේද? ඒ කියන්නේ මම මේ කියන කතාව වලින් ඕක සම්පූර්ණ පචයක් කියනවනම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න නැත්නම් මයික් එක අන්මියුට් කරලා කියන්න. හරි? මොකද මගේ එක්ස්පීරියන්ස් සහ මගෙන් ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ස් ලගේ එක්ස්පීරියන්ස් උත් එක්ක ඒගොල්ලෝ කතා කරන දේවලුත් එක්ක තමයි මම මේ සෙෂන් එක ප්ලෑන් කරලා තියෙන්නේ. හරි? ඉතින් මම මෙතනදී මොකක් හරි බොරුවක් කියනවා නම් අනිවාර්යයෙන්ම මට ඩිරෙක්ට්ලි එක කියන්න මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක තනිකර බොරුවක් කියලා. හරි? රයිට්. එතකොට හිතන්න ඔන්න ෆන්ඩ් එකෙන් ගාණක් අඩු වෙනවා. හරි? එතකොට මොකද වෙන්නේ? අර කැපිටල් එකට ඩැමේජ් වුණාම ළමයි ඔයාලට ඒක අත්විඳලා ඇති එක්ස්පීරියන්ස් කරලා ඇති කැපිටල් එකට යම්කිසි ප්‍රමාණයකින් ඩැමේජ් වුණාම ටිකක් දරාගන්න බැරි ප්‍රමාණයකින් ඩැමේජ් වුණොත් ඔයා ගොඩක් ඩවුන් වෙනවා සයිකොලොජිකලි. හරි? මෙන්ටලි ඩවුන් වෙනවා. හරි? එහෙම වුණාම ඔයා තව ට්‍රේඩ් කරන්න ගිහිල්ලා මේ ට්‍රේඩිං වලදී තනිකරම සයිකොලොජිකල් ගේම් එකක් තියෙන. හරි? එතකොට පොඩි ඩවුන් වීමක් ඇති. ඔයාගේ account එකම වොෂ් වෙලා යන්න. මොකද ඔයා මෙන්ටලි ඩවුන් වුණාට පස්සේ ඔයාගේ වෙන දේවල් ඒ කියන්නේ බෑඩ් මෙන්ටලිටි එකක් ඔයාට එනවා. ඊට පස්සේ රිවේන්ජ් ට්‍රේඩින් කරනවා, ආයෙ නැවත ට්‍රේඩ් කරනවා අර ලොස්ට් එක කවර් කරන්න. හරි? හයි ලොට් සයිස් ලොකු ලොට් සයිස් දාලා ට්‍රේඩ් කරන්න ගන්නවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා ඔයා තනිකරම මේ ට්‍රේඩිං ෆීල්ඩ් එකෙන් සමහර විට නැත්තරම නැති වෙලා යන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හරි? ඔය ගොඩක් කට්ටිය ඉන්නවා පිටරට, ඒ කියන්නේ ලංකාවේ ඉඳලා පිටරට ජොබ් කරලා හොඳට සල්ලි හම්බ කරගත්ත කට්ටිය ඉන්නවා. තමන්ගේ සේසතම නැති කරගෙන ඔය 2022 23 24 වගේනේ මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක ලංකාවේ ගොඩක් කට්ටියත් එක්ක ගොඩක් කට්ටිය අතරේ පැතිරෙන්න පටන් ගත්තා. හරි? දැන් මම නම් 2020 21 වගේ ඉඳලා ට්‍රේඩ් කරනවා. හරි? ඉතින් ඒ කාලේ ගොඩක් කට්ටිය, ඒ කියන්නේ අර ඒ රැල්ලට තමයි මමත් ආවේ. හරි? ඒ කාලේ ඊට පස්සේ මට හම්බෙන කට්ටියත් එක්ක සමහර කට්ටිය ඉන්නවා තමන් හම්බ කරපු සේසතම නැති කරගත්ත කට්ටිය. හරි? මොකද හේතුව තමයි මේ මනි මැනේජ්මන්ට් සහ රිස්ක් මැනේජ්මන්ට් කියන දේ නැති එක. හරි? එතකොට අපි කතා කරේ දැන් මනි මැනේජ්මන්ට් කියන පාර්ට් එක. එතකොට අපේ ඒ සල්ලි, අපි ගාව තියෙන සල්ලි අපි හරියට මැනේජ් කරන්න දන්නේ නැත්නම් එතනින් මොකද්ද වෙන්නේ? අපේ මෙන්ටලිටි එකට අවුලක් යනවා. එතනින් මොකද වෙන්නේ? තනිකරම අපේ කැපිටල් එකම වොෂ් වෙනකම්ම අපේ කැපිටල් එක වොෂ් වෙනකම්ම අපි ඩවුන් වෙනවා අපේ සබ්ජෙක්ට් එක ඇතුලේ. ඉතින් ඒක නිසා මේ මනි මැනේජ්මන්ට් කියන දේ වාගේ ජීවිතේට වගේම ට්‍රේඩින් වලටත් ගොඩක් වටින දෙයක්. එහෙනම් අපි කොහොමද මේක මැනේජ් කරන්නේ? හරි? මේක මැනේජ් කරන්නේ කොහොමද? හරි. හිතන්න. හරි? මම මේ කියන මේ මෙතනින් පස්සේ කියන පාර්ට් එක පොඩ්ඩක් ඔයගොල්ලෝ නෝට් ඩවුන් එකක් හරි දා ගන්නවා නම් ගොඩක් හොඳයි. හරි? ඔන්න ඔයා ගාව තියෙනවා ෆන්ඩ් එකක්. හරි? ඔන්න ෆන්ඩ් එකක් තියෙනවා. හරි? ඔයා මේකෙන් යම්කිසි ප්‍රමාණයක් ප්‍රොෆිට් කරනවා. හරි? මේකෙන් ඔන්න යම්කිසි ප්‍රමාණයක් ඔයා ප්‍රොෆිට් කරනවා. ඔන්න ප්‍රොෆිට් එක තියෙනවා. හරි? රයිට්. මේ ප්‍රොෆිට් එක ඔයා මැනේජ් කරගන්න ඕන. හරි? පළවෙනි එක තමයි ඔයා මේ ප්‍රොෆිට් එකෙන් යම්කිසි ප්‍රමාණයක් ඔයාගේ පරිභෝජනයට, ඔයාගේ වියදමට ගන්න. හරි? ඒක 50% වගේ වෙනවා නම් හොඳයි. හරි? මොකද හේතුව තමයි සමහර කට්ටිය ඉන්නවා මේ එන ප්‍රොෆිට් එක හැමම කැපිටල් එකට රීඉන්වෙස්ට් කරලා අන්තිමේට මොකක් හරි අකචල්ලයක් ගියාට පස්සේ මුළු account එකම වොෂ් වෙනවා. හිතන්න ඔයා මාසයක් ප්‍රොෆිට් කරලා, හරි? ඔයා මෙතන තියෙන කැපිටල් එකෙන් හරි මාසයක් හොඳට ප්‍රොෆිට් කරනවා. හරි?
මාසයක් හොඳට ප්‍රොෆිට් කරලා ඔයා කිසිම විත්ඩ්‍රෝල් එකක් කරන්නේ නැතුව ඔයා අනිත් පැත්තට අර ගන්න ප්‍රොෆිට් එක ආයෙ රීඉන්වෙස්ට් කර කර ඒ account එකෙම grow වෙවි යනවා නම් යම් කිසි අවස්ථාවකදී මොකක්ම හරි අවුලක් ගියොත් හිතන්න ඔයා 100% money management risk management කරලා හොඳටම technical analysis කරලා හොඳටම කරන කෙනෙක් කියලා. හරි. ඔයා ආයෙ රීඉන්වෙස්ට් කර කර කිසිම විත්ඩ්‍රෝල් එකක් කරන්නේ නැතුව ආයෙ දදා යනවා. ඔයා තේරුම් ගන්න ඕන ඔයා කවුද කියලා. හරි. දැන් අපි මිනිස්සුයෝනේ. මිනිස්සුයෝ කියන්නේ ක්ෂණික වෙනස් වෙන්න පුළුවන්. අපේ හිත ක්ෂණික වෙනස් වෙන්න පුළුවන්. හරි. ක්ෂණික වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙම මොකක්ම හරි අවුලක් ගිහිල්ලා ලොකු ලොට් සයිස් එකක් දාලා කෙලලා ඇරියෝ ට්‍රේඩ් එකක් මුළු account එකම වොෂ් වෙලා යන්න පුළුවන් නේ. එහෙම අනිවාර්යයෙන්ම වෙලත් ඇති. හරි. මාසයක් තිස්සේ හොඳට ප්‍රොෆිට් කරලා අනිවාර්යෙන්ම වෙලා ඇති මුළු account එකම වොෂ් වෙලා යන්න එක රැයෙන්. හරි. එක රැයෙන් වොෂ් වෙලා යන්න ඇති. හරි. ඉතින් එහෙම වුණාම ඔයා අර මාසයක් තිස්සේ මේ ස්ක්‍රීන් දිහා බලාගෙන මේකට දීපු කමිට්මන්ට් එකට මලිචට වෙලා තියෙනවා. හරි. ඔයා මේක දිහා බලාගෙන මේ chart දිහා බලාගෙන මාර ස්ට්‍රෙස් එකකින් මේකට දීපු කමිට්මන්ට් එක හරි සම්පූර්ණ වතුර යනවා එතකොටනේ. හරි. ඒක නිසා මේ මනි මැනේජ්මන්ට් වලදී ඔයා ගන්න ප්‍රොෆිට් එකෙන් 50% ඔයා වියදම් කරන්න. හරි. ඔයා වියදම් කරන්න. මේක තියාගන්න එපා. මේක ඉතුරු කරන්නත් එපා. වියදම් කරන්න අනිවාර්යෙන්. හරි. මොකද හේතුව තමයි ඔක ඉතුරු කරොත් එහෙම ආයෙ ලොස්ට් වුණොත් ආයෙ මෙතෙන්න ගිහින් දානවා ඔයා. හරි. ඒකින් තියාගන්න එපා. ඒක වියදම් කරන්න. මොකද ඔයාවම තමයි සතුටු කරන්නේ. හරිද? දැන් ඔයා හම්බ කරනවා. හරි. ඔයා හම්බ කරලා ඉවරලා ඔයාට සතුටක් දෙන්න බෑ. ඊට පස්සේ තමයි ආයෙ නැවත ඊළඟ ස්ටෙප් එකට යන්නේ. හරි. ඒක නිසා අනිවාර්යයෙන්ම 50% කිසිම අවුලක් නැතුව වියදම් කරන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. මොකද ඔයා හම්බ කරපුවා. හරි. හරි. දැන් හිතන්න මොකක් හරි අපි වාහනයක වාහනයක පික්මියක් දාගෙන ගියා කියලා හිතන්න. පික්මියක් දාගෙන ගියාම අපි පික්මියකට සල්ලි ගෙවනවානේ. එයා අපිව අදාළ ස්ථානට ගිහින් දාපින්. ඉතින් ඒ වගේ තමයි ඔයාගේ මොලෙයි ඔක්කොම එකතු වෙලා මේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගත්තා නම් ඔයාටත් ඒකෙන් අනිවාර්යයෙන්ම කොටසක් දෙන්න ඕන. හරි. ඔයා ඒ දෙන කමිට්මන්ට් එකට. හරි. ඒක නිසා 50% නියදම් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතුරු එකෙන් 125ක් ඔයා ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට තියාගන්න. හරි. මේක ඔයා වියදම් කරන්න. එක්ස්පෙන්සස්. හරි. එක්ස්පෙන්සස් වලට දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මං කියනවා ආයෙ කෙලින්ම 150ක් දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. කාලා බීලා හරි ඉන්න පුළුවන් අන්තිමේට account එක wash වෙලා ගියොත් අවුලක් නැහැ. මම කාලා බීලා හරි හිටියනේ කියලා සතුටු වෙන්න පුළුවන්. හරි. නැත්තම් account එක wash වෙලා ගියොත් කාලත් නැතුව බොන්නෙත් නැතුව අපි මේ හම්බ කරපු එකෙන් වැඩක් නැහැ කියලා ට්‍රේඩින් එපා වෙලා යන්න පුළුවන්. හරි. ඒක නිසා අනිවාර්යෙන් 50% වියදම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙන් 20% ඔයා ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට සේවිංස් වලට දාගන්න. හරි. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් විදිහට ඔයා සේවිංස් වලට දාගන්න 25%. හරි. 25% සේවිං ෆන්ඩ් එකක් විදිහට දාගන්න. හරි. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉතුරු 125 හරි ඉතුරු 125 ඔයාට පුළුවන් මේ කැපිටල් එකට රීඉන්වෙස්ට් කරන්න. හරි. ඉතුරු 125 ඔයාට පුළුවන් මේ කැපිටල් එකට රීඉන්වෙස්ට් කරන්න. අන්න එතකොට මොකද්ද වෙන්නේ? හරි. එතකොට හිතන්න බලන්න මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකෙන් ඔයාට මොකද්ද වෙන්නේ කියලා. හරි. සම්පූර්ණ ප්‍රොසෙස් එක කාටවත් අවාසිද? කාටවත් අවුලක් තියෙනවද මේකේ? නෑනේ. ඔයා ට්‍රේඩ් කරලා තියෙනවා. හරි. ඔයා ට්‍රේඩ් කරලා තියෙනවා. ඔයා එකෙන් ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. ඔයා එකෙන් කාලා බීලා විනෝද වෙලක් තියෙනවා. හරි. යම්කිසි හදිසි අවස්ථාවකදී ගන්නන්න සල්ලි ටිකක් එකතු කරගෙනක් තියෙනවා. ඔයාගේ ෆන්ඩ් එක මේ පැත්තෙන් ග්‍රෝ වෙලක් තියෙනවා. හරි. ඔයාට පුළුවන් මෙන්න මේ 50% එක්ස්පෙන්සස් වැඩි වගේ නම් මොකක් හරි තව ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් වලට යන්න. හරි. තව ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් වලට යන්න පුළුවන්. හරි. ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් කියපුවාම සාමාන්‍යයෙන් දැන් මෙහෙම හිතන්න. හරිද? මේ ෆීල්ඩ් එකේ ඉන්න ට්‍රේඩර්ස්ලා හරි හැම කෙනෙකුටම හරි ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩර්ස්ලා පවා හැම කෙනෙකුටම එයාගේ තියෙන එකම දේ මේ ට්‍රේඩින් නෙවෙයි ළමයි. හරි. ට්‍රේඩින් වලින් කැපිටල් එකක් හදාගෙන ඒගොල්ලෝ තව තැන්වල ඉන්වෙස්ට් කරලා ඒ වගේ එන ප්‍රොෆිට් එකත් එක්ක අර සයිකොලොජි එක හදාගෙන
ට්‍රේඩින් වලින් තමයි ගේමක් ගහන්නේ. හරි. අපි ඕවරෝල් ගත්තොත් එහෙම ලොකුම ප්‍රොෆිට් එකක් තියෙන ට්‍රේඩින් වලින්. නමුත් තව ඉන්කම් මෙතඩ්ස් තියෙන හින්දා සයිකොලොජි පැත්ත මැනේජ් වෙනවා. මොකද හේතුව මම ඕගොල්ලන්ට ඉස්සරහදී කතා කරන්නම්. හරි. හේතුව මම ඕගොල්ලන්ට ඉස්සරහදී කතා කරන්නම්. රයිට්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ 50% expenses වැඩි වගේ නම් ඔයාලට තව investment methods වලට යන්න. ක්‍රිප්ටෝ හෝ වේවා, ස්ටොක් වේවා. හරි. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න මොනවද තියෙන investment methods ඔය YouTube එකට ගියපුවාම Telegram බලන්න අරවා මේවා බයිලා බලන්න නෙමෙයි. පොඩ්ඩක් බලන්න search කරලා ලංකාවේ ඉන්න entrepreneurs ලගේ ගොඩාක් podcast තියෙනවා. හරි. ඊට පස්සේ මොනවද? එක එක programs තියෙනවනේ. ඕවගෙන් බලලා අදාළ දේවල් හොඳ දේවල් ඔයගොල්ලෝගේ ඔළුවට අරගෙන ඒවා ජීවිතයට එකතු කරගන්න ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් හොයාගෙන ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න. හරි? රයිට්. ඒ කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් වලින් හම්බ කරන්න ගත්තාම ඒක මාර මාතල්ලයක් තියෙනවා. හරි? ඒත් එක්ක ඔයා ට්‍රේඩින් කරගෙන යද්දි මාරම් විදිහට ඔයාගේ කැපිටල් එකක් ග්‍රෝ කරගෙන ඔයාගෙම කියලා ෆන්ඩ් එකක් හදාගන්න පුළුවන් ලොකුවට. හරි? රයිට්. මේ මම කියපු එක පැහැදිලිද? මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මේක අපි දැම්මේ රීඉන්වෙස්ට් කැපිටල් එකට වගේ රීඉන්වෙස්ට් කරන්න කියලා. හරි. මේ පාර්ට් එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? රයිට්. ප්‍රශ්න නැහැ. හරි. මේ මම කියපු දේ ගැන ඕගොල්ලෝ එකඟද? මේ මම කියපු දේ කරොත් හොඳයි කියන තැන ඕගොල්ලෝ ඉන්නවද? ඕගොල්ලෝ එකඟද ඒකට? එකඟයිලු. හරි. මේ වැඩේ කරපු කට්ටිය ඉන්නවද? ඒ කියන්නේ කලින් මෙච්චර කල් ඔයගොල්ලෝ ට්‍රේඩ්ස් කරලා මේ වැඩේ කරපු කට්ටිය ඉන්නවද? චාමර කරලා තියෙනවා. ගොඩක් කට්ටිය බහුතරයක් ගත්තොත් මේ වැඩේ කරලා නැහැ. හරි? එහෙනම් අද ඉඳන් ඕගොල්ලෝගේ ට්‍රේඩින් ලයිෆ් එකට මේ පාර්ට් එක අනිවාර්යයෙන්ම ඇතුළත් කරගන්න. හරි? මම පොඩි සමරි එකක් දෙන්නම්. අපි ගාව ෆන්ඩ් එකක් තියෙනවා නම් මේකේ ඔයා ප්‍රොෆිට් එකක් ගන්න ඕන අනිවාර්යෙන්. හරි? ප්‍රොෆිට් එකක් ගන්නවා අනිවාර්යෙන්. හරි? මේ රිස්ක් මැනේජ්මන්ට් පාර්ට් එක කතා කරොත් අනිවාර්යෙන් ඔයා ඕවරෝල් ප්‍රොෆිට් එකකට එනවම තමයි. හරි? ඒ ප්‍රොෆිට් එකෙන් ඔයාලට පුළුවන් 50% expenses වලට දාන්න. ඒකෙන් ඕගොල්ලෝ කැමති නම් ඔයාලගේ investments වලට යවන්න පුළුවන් තව. ඊට පස්සේ 25% ඕගොල්ලෝ emergency fund එකක් තියාගන්න. 25% reinvestment කරන්න ඔයාගේ අර trading fund එකට. හරි? ඔයාගේ trading fund එකට ඔයා reinvest කරන්න. හරි? එතකොට ඔයාට පුළුවන් long term මේ trading කියන subject එක ඇතුලේ survive වෙන්න. හරි? long term survive වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මම දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. හරිද? අවුරුද්දක් විතර ඔන්න ට්‍රේඩ් කරගෙන යනවා, මුළු සේසතම ලොස් කරගන්නවා. ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නැතුව එක එක තැන්වල ගිහිල්ලා මේ වෙනවා. ඊට පස්සේ කෝස් කරනවා, අරහෙ කෝස් කරනවා, මෙහෙ කෝස් කරනවා, එලියට් වේව් කියයි. ඊට පස්සේ මොනවද SMC කියයි. එක එක ලෝකේ තියෙන හැම කෝස් එකකම ඩොලර් 10 ගණන් වියදම් කර කරනවා. හරි? ඒ වගේ සාර්ථකත්වයක් තියෙනව නැතුව නෙමෙයි. හරි? නමුත් අපිට 100% මේක ඇතුලේ සර්වයිව් වෙන්න නම් මෙන්න මේ පැත්ත ගැන රිස්ක් මැනේජ්මන්ට්, මනි මැනේජ්මන්ට් සහ තව දෙයක් තියෙනවා ට්‍රේඩින් සයිකොලොජි. ඔයාලට ඉස්සරහට ඒක කතා කරන්න. ඒ ටික ප්‍රගුණ කරන්න ඕන. රයිට්. ඕක තමයි මනි මැනේජ්මන්ට් කියන පාර්ට් එක. අපි ඊළඟට යනවා රිස්ක් මැනේජ්මන්ට් කියන පාර්ට් එකට. රයිට්. රිස්ක් මැනේජ්මන්ට් පාර්ට් එකට ගියොත් එහෙම මම පල්ලෙහින් දාගන්නම්. රිස්ක් මැනේජ්මන්ට්. හරි. මොකද්ද මේ රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ? හරි. අපි සල්ලි හම්බ කරනවා නේ? අපි සල්ලි හම්බ කරනවා. අපි සල්ලි හම්බ කරන බහුතරයක් වැඩවලදී කරන්නේ අපි මොකක් හරි දෙයක් රිස්ක් කරලා තමයි අපි ඒ සල්ලි හම්බ කරන්නේ. හරි? දැන් හිතන්න පොල් කඩන මිනිස්සෙක් ඉන්නවා. පොල් කඩන මිනිස්සෙක් ඉන්නවා. හරිද? පොල් ගහක් නිකන් අඳින්න. හරි? පොල් කඩන මිනිස්සෙක් ඉන්නවා. මේ පොල් කඩන මිනිස්සයා පොල් ගහට නගින්නේ එයා සල්ලි හම්බ කරන්නේ නේ. හරි? පොල් ගහට නැගලා පොල් කඩලා එයා සල්ලි හම්බ කරනවා. හරි? නමුත් එයාගේ රිස්ක් එක හිතන්න. දැන් මේ පොල් ගහෙන් බැරි වෙලාවත් වැටුනොත් එහෙම මොකද්ද වෙන්නේ? සම්පූර්ණ එයාගේ
අතප්පයක් කැඩෙනවා අනිවාර්යෙන්නේ. හරි පොල් ගහකින් වැටලා මිනිස්සෙක්ගේ අතප්පයක් කැඩුනේ නැත්තම් ඒක පට්ට මිනිස්සෙක්. හරිද? අනිවාර්යෙන් අතප්පයක් කැඩෙනවා. එහෙම වුණාම මෙයාට ආයේ මේක කරන්න වෙන්නේ නැහනේ. හරි? අන්න එතනදී ඒක රිස්ක් කරලා එයා පොඩි ගාණක් වෙනුවෙන් පොල් ගස් නැගලා එයා හම්බ කරනවා. අන්න යම් කිසි රිස්ක් එකක් තියෙනවා. හරි? එයා රිස්ක් කරන්නේ සල්ලි නෙවෙයි වෙන දෙයක්. හරි? දැන් අපි ට්‍රේඩර්ස්ලා විදිහට අපි රිස්ක් කරන්නේ මොනවද? සල්ලි. හරි? අපි මේ සල්ලි රිස්ක් කරලා ඒ රිස්ක් එක වෙනුවට අපිට රිවෝඩ් එකක් හම්බෙනවා ප්‍රොෆිට් එක විදිහට. හරි? රිවෝඩ් එකක් හම්බෙනවා. හරි? මොකක් විදිහට හම්බෙන්නේ? ප්‍රොෆිට් එක විදිහට. හරි. ප්‍රොෆිට් එක විදිහට රිවෝඩ් එකක් හම්බෙනවා. මොකේටද මේ රිවෝඩ් එක ප්‍රොෆිට් එක හම්බෙන්නේ? ප්‍රොෆිට් එක විදිහට මොකක්ද හම්බෙන්නේ? අපේ ගාව ෆන්ඩ් එකක් තියෙනවා. ඒ ෆන්ඩ් එකෙන් අපි යම්කිසි ප්‍රමාණයක් රිස්ක් කරනවා. හරි? ඒ රිස්ක් කරන එකට හරි? ඒ රිස්ක් කරන එකට අපිට රිවෝඩ් එකක් හම්බ වෙනවා. ඒක තමයි ප්‍රොෆිට් එක කියලා කියන්නේ. හරි? ඒක තමයි ප්‍රොෆිට් එක කියලා කියන්නේ. හරි? එතකොට අපි මෙන්න මේ පාර්ට් එක හරි? මේ සම්පූර්ණ පාර්ට් එක අපි මොකද කරන්න ඕන? මැනේජ් කරන්න ඕන. හරි? මේ සම්පූර්ණ පාර්ට් එක මැනේජ් කරන්න ඕන. හරි? ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඕනම වැඩක් ගත්තොත් හරි? ඕනම වැඩක් ගත්තොත් අපිට සාර්ථක කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරි? ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක මොකක්ද කියලා නිකන් හිතන්න එපා හොඳින් හෝ නරකින් සාර්ථක කරගන්නවා කියලා. හරි? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තියරිටිකලි අසාමාන්‍ය විදිහට මහන්සි වෙලා ඒ වැඩේ සාර්ථක කරගන්නවා. හරි? මෙන්න මේ ගොඩේ තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. අසාමාන්‍ය විදිහට මහන්සි වෙලා ඒ වැඩේ සාර්ථක කරගන්න. හරි? ඊළඟ සෙට් එක තමයි ස්මාර්ට් විදිහට හිතලා පොඩි ප්‍රයත්නයක් දරලා මේ වැඩේ සාර්ථක කරගන්නවා. හරි? එතකොට අපි ට්‍රේඩින් ලයිෆ් එකට ආවොත් එහෙම මෙන්න මේ කෑල්ල මේ පාර්ට් එක ගත්තොත් අසාමාන්‍ය විදිහට මහන්සි වෙලා සාර්ථක වෙන එක. හරි? අසාමාන්‍ය විදිහට මහන්සි වෙලා සාර්ථක වෙන කට්ටිය තමයි අර TikTok එකේ වීඩියෝස් බල බල අර මොටිවේෂන් ස්පීච් බල බල හරි එක එක තැන්වල කෝස් කර කර හරි එක එක දේවල් කර කර මහන්සි වෙන කට්ටිය තමයි ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ඉන්නේ. හරි? ඒගොල්ලොන්ගේ වැඩේ ලොස්ට් වෙනවා. එතකොට ඔන්න සෝෂල් මීඩියා වලට දැන් දන්නවා ළමයි සෝෂල් මීඩියා ඇල්ගොරිතම් එකක් තියෙනවනේ. ඇල්ගොරිතම් එකෙන් දන්නවා ආය ඕන එකක්. හරි? දැන් ඇල්ගොරිතම් වලට තනිකරම AI ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මාර විදිහට අපි ගැන දන්නවා. හරි? දැන් නිකමට ඕගොල්ලෝ chat GPT වගේ AI එකක් ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට ටික දවසක් ඉඳලා අහන්න එයාගෙන් ටයිප් කරලා ඔයා ගැන මොනවද ඔයා දන්නේ කියලා. කියන්නේ දැන් හිතන්න මෙන්න රංග කියලා කෙනෙක් ඉන්නවා. හරි? දැන් රංග ඔන්න ෆෝන් එකට chat GPT ඩවුන්ලෝඩ් කරලා සතියක් විතර තියන්න. හරි? සතියක් විතර තියලා ඔයා අහන්න ඔයා මොනවද ඒ කියන්නේ chat GPT එකෙන් අහන්න ඔයා මොනවද මම ගැන දන්නේ කියලා. A to Z කියනවා. හරිද? A to Z ඔයා කරන්නේ මොනවද? ඔයා ඉස්කෝලේ යනවද? ඔයා ජොබ් එකක් කරනවද? ජොබ් එකට අමතරව ඔයා බිස්නස් කරනවද? මොනවද කරන්නේ කියලා ඕන එකක් දාන්න. හරි? ඉතින් ඒවා AI එක්ක ගොඩක් ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අර දැන් ට්‍රේඩින් ඔයා මොකක් හරි ට්‍රේඩින් හින්දා මොකක් හරි අවුලක් ගිහලා account එක වොෂ් වෙලා හරි මොකක් හරි වෙලා කේස් එකක් වෙලා ඔයා TikTok එකට ගිහිල්ලා ටික වෙලා වීඩියෝස් බලවෙලදී කෙලින් වෙනවා මොටිවේෂන් වීඩියෝ. හරි? ට්‍රේඩින් කියන්නේ මෙහෙමයි ලොස්ට් වෙනවා තමයි. හරි? හැමදාමත් ලොස්ට් වෙන්නේ නැහැ. ඔයා ලොස්ට් වෙලා අවසානට ප්‍රොෆිට් එකක් එයි අරකයි මේකයි කිය බහුබූත ගොඩක් කියන. හරි? අන්න ඊට පස්සේ මොරාල් වෙලා කෙලින් මායේ ගේමට බහිනවා. ආයේ ටික වෙලාවක් යද්දී ආයේ කෙලවගෙන ආයේ සෝෂල් මීඩියා වලට යනවා අවුල් ගහලා. හරි? ඔය චක්‍රේම තමයි යන්නේ. හරි? යම් තැනකදී මේගොල්ලෝ තැනකට එයි හැබැයි ගොඩක් කල් යයි. හරි? අන්න එතන ඒක තමා මාර විදිහට මහන්සි වෙලා ට්‍රේඩින් ලයිෆ් එක ගොඩ දා ගන්න පුළුවන් විදිය. හරි? අසාමාන්‍ය විදිහට ලොස්ට් වෙන්න වෙනවා එතනදී. හරි? අනිත් දේ තමා ස්මාර්ට් විදිහට අපිට මේ ට්‍රේඩින් ඇතුලේ සර්වයිව් වෙන එක. හරි? ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක ඇතුලේ අපිට ස්මාර්ට් විදිහට ප්‍රොෆිට් එකක් අරගෙන ලොන්ග් ටර්ම් සර්වයිව් වෙන එක. හරි? මේ දේ කරන්න නම් අපි මේ රිස්ක් මැනේජ්මන්ට් කියන දේ අනිවාර්යෙන්ම ප්‍රගුණ කරන්න ඕන.
හරි. එතකොට මේ රිස්ක් මැනේජ්මන්ට් කියලා එන්නේ මෙන්න මේ process එක. හරි. මෙන්න මේ process එක ඔයා ට්‍රේඩ් එකක් දානවා. ඒකෙන් රිවෝඩ් එකක් ගන්නවා. හරි. ඒක ප්‍රොෆිට් හෝ ලොස් හෝ වේවා. ඔයා ඊළඟ ට්‍රේඩ් එකට යනවා. ඔයා ඒකෙන් ප්‍රොෆිට් එකක් හෝ ලොස් එකක් ගන්නවා. හරි. ඊළඟ ට්‍රේඩ් එකට යනවා. එහෙම කන්සිස්ටන්සි ඔයා මෙන්න මේ දේ හරි ඔයාගේ සල්ලි රිස්ක් කරනවා රිවෝඩ් එකක් ගන්නවා අන්නේ කියන මේ දේ ඔයා කන්සිස්ටන්සි කරගෙන යන්න පුළුවන් ඔයා හරියට මේක ස්මාර්ට් විදිහට වැඩේ කරනවා නම් හරි මම දැන් හදන්නේ ඔයගොල්ලන්ට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා දෙන්න හරි දැන් ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපිව විශ්වාස කරලා ඉතින් ඒක වෙනුවට ඒ විශ්වාසය මත ඕගොල්ලන්ට ට්‍රස්ටඩ් සර්විස් එකක් අපි දෙනවා අනිවාර්යෙන්ම හරි රයිට් එතකොට මේ වැඩේදී මම ඕගොල්ලොන්ට කන්ඩිෂන් එකක් දානවා පළවෙනි කන්ඩිෂන් එක තමයි හරි පළවෙනි සහ වැදගත්ම කන්ඩිෂන් එක තමයි හරි මම හිතනවා මෙතන ඉන්න ගොඩක් කට්ටිය බහුතරයක් ටෙක්නිකල් ඇනලිසිස් කරලා නෙමෙයි ට්‍රේඩ් කරන්නේ මේ අපි දෙන සිග්නල්ස් වලින් තමයි ට්‍රේඩ් කරන්නේ බහුතරයක් පිරිස එහෙම වෙන්න ඕන හරි රයිට් ප්‍රශ්නයක් අහලා තිනවා මන්ත්ලිද වීක්ලිද කියලා හරි මම ඒක අන්තිමේට කියන්න හරි රයිට් හරි ඔයා ඇහුවේ අර මනි මැනේජ්මන්ට් පාර්ට් එකනේ මම ඒක අන්තිමේට කියන්න මොකද මෙතන ආයි කිව්වොත් පැටලෙනවා හරි මට ඒක කියන්න අමතක හොඳ වෙලාවට මතක් කරේ රයිට් එතකොට මම දන්නවා මෙතන බහුතරයක් ඉන්න කට්ටිය අපි දෙන සිග්නල්ස් වල තමයි රේට් කරන්නේ එතකොට පළවෙනි කන්ඩිෂන් එක තමයි ඔයා මේ දාන හැම සිග්නල් එකකටම ට්‍රේඩ් එකක් ගන්න හරි ඔයා මේ දාන හැම සිග්නල් එකටම ට්‍රේඩ් එකක් ගන්න හරි ඒක තමා පළවෙනි කන්ඩිෂන් එක සහ වැදගත් කන්ඩිෂන් එක හරි එහෙම කියන්න හේතුව මොකක්ද දැන් බලන්න මෙහෙම හරි ඔන්න දැන් අපි උදේම ට්‍රේඩ්ස් දෙන්න පටන් ගත්තා හරි ඔන්න උදේම මේ ට්‍රේඩ්ස් ටික දුන්න ඔන්න ඔයා මොකක් හරි වැඩකට ගිහිල්ලා හෝ ඔයා මොකක් හරි හේතුවක් නිසා ඔයාට උදේ ට්‍රේඩ්ස් ටික ගන්න බැරි වුණා හරි ඔන්න මේ සෙට් එකම ගන්න බැරි වුණා කියලා හිතන්නකෝ හරි ඔයා දෙවෙනි ට්‍රේඩ් එක ගන්නවා උදේ ඉඳන් ට්‍රේඩ්ස් ගොඩක් දීලා ඔක්කොම ප්‍රොෆිට් වෙලා තියෙන්නේ මේ ට්‍රේඩ් එක නම් මට උදේ ඉඳන් ගන්නත් බැරි වුණා ටිකක් වැඩිපුර ලොට් සයිස් දාලා ට්‍රේඩ් කරන කියලා අන්න ගහනවා කෙලින්ම ලොස්ට් හරි දැන් එකක් ලොස්ට් වුණා ඔන්න පොඩි අවුලක් තියෙනවා මොකද ලොට් සයිස් උත් ටිකක් ලොකුවට දාලා ගැහුවා ඔන්න දෙවෙනි එකත් ලොස්ට් වෙනවා සෑහෙන අවුල් මොන මගුලක්ද මේ කියලා ෆෝන් එකත් එක්ක පැත්තකට දාලා යනවා අන්න ඊළඟ ට්‍රේඩ් එක 200 pips ප්‍රොෆිට් එක. මොකද වෙන්නේ? ලොස් ට්‍රේඩ් එක කාලා ඉවරලා පැත්තකට යන අවුල් ගහලා මෙන්න අන්තිම ට්‍රේඩ් එක ගන්න බැරි වෙලා දින ඒක පට්ට ප්‍රොෆිට්. හරි? අන්න ඒක ගන්න බැරි වෙලා තියෙනවා. හරි? එතකොට මොකද්ද වෙන්නේ? අපි ප්‍රොෆිට් කරාට ඔයා ඕවරෝල් ඒ දවසේ ඇතුලේ ලොස්ට් වෙලා තමයි තියෙන්නේ. හරි? ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ දෙන හැම ට්‍රේඩ් එකටම ට්‍රේඩ් එකක් ගන්න. හරි? ඒක තමයි හරි මේ දෙන හැම ට්‍රේඩ් එකටම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ට්‍රේඩ් එකක් ගන්න. ඒක තමයි කන්ඩිෂන් එක. හරි? මේ මනි මැනේජ්මන්ට් පාර්ට් එකේ පළවෙනි කන්ඩිෂන් එක. හරි? මේ දෙන හැම ට්‍රේඩ් එකටම ට්‍රේඩ් එකක් ගන්න. හරි. ඊළඟ දේ තමයි ඊළඟ කාරණාව තමයි ඔයාගේ සල්ලි මැනේජ් කරන්න ඕන රිස්ක් එක. හරි? ඔයාගේ කැපිටල් එකට දෙන රිස්ක් එක මැනේජ් කරන්න ඕන. හරි? ඒ රිස්ක් එක කොහොමද මැනේජ් කරන්නේ? හිතන්න ඔයාගේ ඩොලර්ස් 50ක් තියෙනවා ඔයාගේ කැපිටල් එක විදිහට. ඔයාගේ කැපිටල් එක විදිහට ඩොලර්ස් 50ක් තියෙනවා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් උපරිම ගියොත් පිප්ස් 30ක් තියෙයි ස්ටොප් ලොස් එකක්. හරි? ස්ටොප් ලොස් එක පිප්ස් 30ක් තියෙයි උපරිම ගියොත්. හරි? උපරිම ගියොත් පිප්ස් 30ක් තියෙයි. ඔය ඩොලර් 50ක් ඔයාගේ ට්‍රේඩ් ඔයාගේ ඩොලර් 50ක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි ගෝල්ඩ් වල 0.01 වලින් වගේ ට්‍රේඩ් එකක් කැච් කරගන්න පුළුවන්. හිතන්න පිප්ස් 30ක SL එකක් වැදුනා. පිප්ස් 30ක SL එකක් කියලා කියන්නේ ළමයි කීයක්ද? ඩොලර්ස් 3යි වා ලොස්ට් වෙන්නේ. එතකොට ඔයා ගාව ඩොලර්ස් 50ක් තියෙනවා. ඔය ඩොලර්ස් 50න් ඩොලර්ස් 3ක් ලොස්ට් වෙනවා කියලා කියන්නේ ඒක කැපිටල් එකට ලොකුවට දැනෙන එකක් නෑ නේද?
ඒක කැපිටල් එකට ලොකුවට දැනෙන එකක් නෑ. ඩොලර්ස් 50ක් තියෙනවා. ඩොලර් 3ක් වගේ තමයි SL එක වැදිලා ලොස්ට් වෙලා තියෙන්නේ. අන්න කැපිටල් එකට ලොකුවට දැනෙන එකක් නෑ. හරි? අන්න. එතකොට මොකද්ද මෙතන කතාව? ඔයා ඔයාගේ කැපිටල් එකට දෙන රිස්ක් එක ඔයා මැනේජ් කරන්න ඕන. එතකොට අපි මේ රිස්ක් එක මැනේජ් කරන්න අපේ forex වලදී පාවිච්චි කරන්නේ මෙන්න මේ lot sizes කියන දේ. අපි ක්‍රිප්ටෝ කරනවා නම් අපි leverage කියලා දෙයක් පාවිච්චි කරනවා. ඒ ගැන කතා නොකරමු. හරි? අපි forex නේ ට්‍රේඩ් කරන්නේ. එතකොට forex වලදී අපි රිස්ක් එක අපේ ෆන්ඩ් එකට දෙන රිස්ක් එක මැනේජ් කරන්නේ මෙන්න මේ lot sizes වලින්. හරි? එතකොට ඔයාගේ 50% වගේ ෆන්ඩ් එකක් තියෙනවා නම් sorry $50 වගේ ෆන්ඩ් එකක් තියෙනවා නම් 0.01 0.02 වගේ ට්‍රේඩ් කරන්න. 2 වලින් ඇහුවොත් ඩොලර් 6ක් විතර යනවා හැබැයි. හරි? 30 pips අපිට SL එකක් ඇදුනොත් ඩොලර් 6ක් විතර යනවා. හරි? ඒක මේකට ඩැමේජ් වෙනවා වැඩි වගේ නම් හරි ඒක ඔයාලට මැනේජ් කරගන්න බෑ වගේ නම් 0.01 වලින් ට්‍රේඩ්ස් කරන මන්න රෙකමන්ඩ් කරන්නේ 0.01 තමා 50%. හරි? ඉතින් මේ මම කියන ලොට් සයිසස් ඕගොල්ලොන්ගේ කැපිටල් එකත් එක්ක මල්ටිප්ලයි කරලා හදාගන්න ඔයා ට්‍රේඩ්ස් කරන්න ඕන ලොට් සයිස් එක මොකද්ද කියලා. හරි? එතකොට රිස්ක් මැනේජ්මන්ට් ඔයාගේ ෆන්ඩ් එකට දෙන රිස්ක් එක මැනේජ් කරද්දී ඔයා බලන්න ඕන ස්ටොප් ලොස් එකත් එක්ක ඔයා දාන ලොට් සයිස් එක අනිවාර්යයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්න. හිතන්න ලොට් සයිස් වැඩි කරලා දැම්මා. ඔන්න දානවා 0.05 වගේ දානවා. හරි? ඔන්න 30 pips වදිනවා SL එක. 0.05 වලින් වදිනවා කියලා කියන්නේ කෙලින්ම ඩොලර්ස් 15ක විතර SL එකක් තමයි වදින්නේ. ඩොලර්ස් 50කින් ඩොලර්ස් 15ක SL එකක් වදිනවා කියලා කියන්නේ අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් දැනෙනවා වැඩිනේ. හරි? ටිකක් දැනෙනවා වැඩි. හරි? ඔයාගේ මේ කැපිටල් එක වගේ නෙවෙයි. කියන්නේ මේ ලොස්ට් වෙන කැපිටල් එකට වඩා ඩැමේජ් එකක් වෙනවා ළමයි ඔයාගේ සයිකොලොජි එකට. හරි? ඩොලර්ස් 50කින් ඩොලර්ස් 15ක් ලොස්ට් වුණාට ඒක ලොකු ඩැමේජ් එකක් නෑ වගේ පේන්නත් පුළුවන්. නමුත් ඔයාගේ සයිකොලොජි එකට අනිත් පැත්තෙන් ලොකු ඩැමේජ් එකක් වෙනවා. හරි? මොකද ඩොලර්ස් 50කින් ඩොලර්ස් 15ක් කියලා කියන්නේ ලොකු පර්සන්ටේජ් එකක්. හරි? ඒක ඔයාගේ කැපිටල් එකෙන් ලොස්ට් වෙනවා කියලා කියන්නේ ඔයාගේ සයිකොලොජිකලි ලොකු ඩැමේජ් එකක් වෙනවා. හරි? ඊට පස්සේ ඔයා එතනින් එහාට ගන්න ට්‍රේඩ්ස් වලට අර සයිකොලොජි එක ඩිරෙක්ට්ම බලපානවා. හරි? ඩිරෙක්ට්ම අර සයිකොලොජි එක බලපානවා. ඊට පස්සේ මොකද කරන්නේ? කෙලින්ම රිවෙන්ජ් ට්‍රේඩින් කරනවා. හරි? අර ලොස්ට් එක කවර් කරන්න හදනවා. දිගටම ඕවර් ට්‍රේඩ් කරනවා. මෙහෙම කරලා මේ ඩොලර්ස් 50ම නැති වෙනකන් ඔයා account එක wash වෙනකන් ඔයා ට්‍රේඩ් කරනවා. හරි? ඒක නිසා කරන්න තියෙන්නේ මොකද්ද? දරා ගන්න පුළුවන් රිස්ක් එකක් ඔයාගේ ෆන්ඩ් එකට දෙන්න ඕන. හරි? ඒකට අපිට කරන්න පුළුවන් lot size එක අඩු කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි? lot size එක අඩු කරලා ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන්. $50 වාගේ ෆන්ඩ් එක තියෙනවා නම් ඔයාට මම රෙකමන්ඩ් කරන්නේ 0.01 වලින් ඔයා ගෝල්ඩ් වල ට්‍රේඩ් කරන්න. ඒක තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් මම පර්සන්ටේජ් එකක් වගේ කිව්වොත් එහෙම ඔයාගේ කැපිටල් එකේ 1 to 5% වගේ ඔයාලා එක ට්‍රේඩ් එකකට රිස්ක් කරාට කමන්නේ. මේ රිස්ක් කරන ගාණ කියන්නේ ළමයි. දැන් ඒක දන්නේ නැති කට්ටිය කවුරු හරි ඉන්නවද? මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්කො මුලින්. හරි? ඒකත් පොඩ්ඩක් කියන්න. රිස්ක් කරන ගාණ කියන්නේ ළමයි ට්‍රේඩ් එකකින් ඔයාගේ ලොස්ට් එකක් ගියොත් එහෙම. හරි? අපි ස්ටොප් ලොස් අනිවාර්යෙන් දානවනේ. හරි? ඒ කියන්නේ අපි ට්‍රේඩ් එකක් දානවා නම් ස්ටොප් ලොස් අනිවාර්යෙන් දානවා. හරි? එතකොට මේ ස්ටොප් ලොස් දාද්දී SL එක වැදුනොත් අපෙන් යන ප්‍රමාණය තමයි අපෙන් ලොස්ට් වෙන ප්‍රමාණය තමයි මේ ස්ටොප් ලොස් එක කියලා කියන්නේ. හරි? එතකොට ඒ ප්‍රමාණය තමයි අපි රිස්ක් කරනවා කියලා කියන්නේ එක ට්‍රේඩ් එකකට. හරි? එතකොට ස්ටොප් ලොස් එක අනිවාර්යයෙන්ම දාන්න ඕන. හරි? දැන් මෙතන SL නොදා ට්‍රේඩ් කරලා account wash වෙච්ච කට්ටිය ඉන්නවා. හරි? ඒක නිසා දෙන ට්‍රේඩ් එක මං කිව්වේ ඒකනේ. අර අපි ගෲප් එකේ දෙන හැම ට්‍රේඩ් එකකටම ඔයාලා ට්‍රේඩ් එකක් දාන්න. ඒ ට්‍රේඩ් එක දාද්දී අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕන. හරි? මට එතනදී කියන්න අමතකුණා අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරන්න ඕන. ඔයාලා දාන හැම ට්‍රේඩ් එකටම. ඔයා ට්‍රේඩ් එක දැම්ම ගමම අනිත් පැත්තට ගිහිල්ලා ස්ටොප් ලොස් එක දාන්න. මොකද හේතුව තමයි අපි මුලින් කරන්න ඕන තමන්ගේ ෆන්ඩ් එක ආරක්ෂා කරගන්න. ඊට පස්සේ පුළුවන් අපේ ෆන්ඩ් එක
ෆන්ඩ් එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න මුලින්ම කරන්න ඕන ෆන්ඩ් එක ආරක්ෂා කරගන්න එකනේ. හරි. ඒක නිසා අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එකක් දාන්න. හරි. රයිට්. හරි. අපි එමු නැවත කතාවට. එතකොට මං කිව්වේ ඔයා රිස්ක් කරන ප්‍රමාණය අඩු වෙන තරමට ඔයාගේ සයිකොලොජි එකට වෙන ඩැමේජ් එකත් අඩු වෙනවා. එතනින් ඔයාට කන්සිස්ටන්සි මේ ට්‍රේඩින් සබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්න පුළුවන්. රයිට්. ඒක නිසා රිස්ක් එක මැනේජ් කරන්න අඩු ලොට් සයිසස් පාවිච්චි කරන්න. ඔයාලට පේනවා ඇති දාන හැම ට්‍රේඩ් එකකම අපි දානවා account balance එකට දාලා ගන්න පුළුවන් විදිහට ට්‍රේඩ් ගන්න. ඒ කියන්නේ අඩුම ලොට් සයිසස් පාවිච්චි කළේ කියන්නේ ඔයාගේ account එකට දරා ගන්න පුළුවන් size එකේ ලොට් සයිසස් දාන්න කියලා අපි හැම ට්‍රේඩ් එකකම දානවා. හරි. දැන් ඔන්න අමතක වෙන්න විදිහක් නැහැ එහෙනම් ලොට් සයිස් අඩුවෙන් පාවිච්චි කරන්න කියලා. හරි. ඊට පස්සේ අඩුම ලොට් සයිස් වලින් ට්‍රේඩ් ගන්න. හරි. ඔන්න ලොට් සයිස් අඩුවෙන් පාවිච්චි කරන්න කියලා අමතක වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඔන්න දාන හැම ට්‍රේඩ් එකේම අපි ඒ අප්ඩේට් එක දෙනවා. හරි. ඊළඟ කතාව තමයි අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාට පස්සේ BE කරන්න කියනවා. හරි. මං කිව්වා ට්‍රේඩ් එක දාපු ගමන් හරි මං ට්‍රේඩින් view වලට යන්නම්කෝ. හරි. මං කිව්වා අපි ට්‍රේඩ් එක දාපු ගමන් දැන් හිතන්න බයි ට්‍රේඩ් එකක් ගන්න. හරි. බයි ට්‍රේඩ් එකක් මෙහෙම ගන්නවා. හරි. ඩිස්ප්ලේ එකක්. රයිට්. ඔන්න අපි බයි ට්‍රේඩ් එකක් ගන්නවා. හරි. බයි ට්‍රේඩ් එකක් ගන්නවා. ට්‍රේඩ් එක දාපු ගමන් අපි ඔන්න ස්ටොප් ලොස් එක දානවා. ස්ටොප් ලොස් එක දාලා මං ගන්නම් මෙහෙම එකක්. පොඩි රීප්ලේ එකක් දීලා ගන්නම්කෝ ඔයාලට. රයිට්. හරි මෙතන දාන්නම්. ඔන්න අපි බයි එකක් ගන්නවා. හරි. SL එක අපි මෙන්න මේ හරින් වගේ තියෙනවා. මේ හරින් වගේ කියලා හිතමු. හරි. ඔන්න ඔහම තියෙනවා. හරි. රයිට්. ඔන්න ප්‍රොෆිට් එනවා. අන්න ප්‍රොෆිට් වුණා. හරි. අපි ට්‍රේඩ් එක ගත්තා ස්ටොප් ලොස් එක දැම්මා. ඔන්න ප්‍රොෆිට් පැත්තට ට්‍රේඩ් එක ගියා. එහෙනම් අපි කරන්න ඕන අපේ ස්ටොප් ලොස් එක හරි. එහෙම දාමු. මෙතනින් ස්ටොප් ලොස් එක දානවා. ඔයාලට පේනවනේ මේ රතු පාට ඉරක් තියෙනවා මැදි. ඒ පොඩ්ඩක් ලයින් කරගන්න. හරි. මේ රතු පාට ඉර තමයි ස්ටොප් ලොස් එක. හරි. ඔන්න ස්ටොප් ලොස් එක තියෙන. ඔන්න ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. එහෙනම් ඔයා ස්ටොප් ලොස් එක ඔන්න ගේනවා මෙතෙන්ද. හරි. එන්ට්‍රියට ගේනවා. හරි. එන්ට්‍රියට ගෙනල්ලා අන්න ඔයා ට්‍රේඩ් එක රන් වෙන්න දෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? බැරි වෙලාවත් මේ මාකට් එක පහළට ආවොත් එහෙම ඔයාට ලොස්ට් එකක් නැතුව ඔයාගේ ට්‍රේඩ් එකෙන් ඔයාට අයින් වෙන්න පුළුවන්. නැත්තම් මෙහෙ තිබ්බොත් මොකද වෙන්නේ? ලොස්ට් එකකින් තමයි ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න වෙන්නේ නේ. හරි. එහෙනම් ඔන්න ප්‍රොෆිට් උන ගමන්ම ඔයා බ්‍රේක් ඊවන් කරන්න ඕන. බ්‍රේක් ඊවන් කරනවා කියන්නේ ලොස්ට් හෝ ප්‍රොෆිට් නැතුව ඔයා ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන එක. ඒක තමයි BE කරනවා කියලා කියන්නේ. හරි. ඒක කරන්නේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ආපු ගමන් ඔයා ස්ටොප් ලොස් එක එන්ට්‍රි ප්‍රයිස් එකට ගෙනියනවා. හරි. අපි බලමු මේකට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ප්‍රොෆිට් පැත්තට යනවා. හරි. ඔන්න ෆස්ට් TP හිට් වෙනවා. හරි. ෆස්ට් TP හිට් වුණොත් එහෙම ඔයාලට හිතන්න ලේස් කීපයකට දාලා දෙන ඔන්න එක ට්‍රේඩ් එකක් ක්ලෝස් කරගන්නවා. තව ට්‍රේඩ් එකක් රන් වෙන ගමන් තියෙන්නේ. ඔව් අපි බ්‍රේක් ඊවන් කරලා තියෙනවා. හරි. ඔන්න බලන්න ලොස් පැත්තට ගියා. හරි. ට්‍රේඩ් එක ලොස් පැත්තට ගියා. අපේ ස්ටොප් ලොස් එක මෙතනින් දාලා තියෙනවා නම් අවුලක් නැහැ. හරි. දැන් අපි ස්ටොප් ලොස් එක තව අඩුවෙන් දැන් මෙතන ලොකු පිප්ස් ගානක් තියෙනවනේ. හරි. අඩුවෙන් මෙහෙම තියලා තිබ්බොත් එහෙම අපේ SL එක වදිනවනේ. හරි. එහෙනම් අපි ලොස් නේ. අපි එන්ට්‍රියට SL එක දාලා තියෙන නිසා ලොස් නැතුව අපි එතනින් අයින් වෙනවා. අපි අර කලින් ට්‍රේඩ් එකක් ක්ලෝස් කරලා තියෙන නිසා මෙතනදී අපිට ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. හරි. අන්න එහෙම ඕගොල්ලෝ ට්‍රේඩ් එකක් මැනේජ් කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? මම පොඩි සමරි එකක් දෙන්නම්. හරි. ට්‍රේඩ් එක දාපු ගමන් ඕගොල්ලෝ ස්ටොප් ලොස් එක අප්ඩේට් කරන්න ඕන අනිවාර්යෙන්ම. හරි. ඒ වගේම තමයි ට්‍රේඩ් එක ගන්න කලින් ඔයාගේ ලොට් සයිස් එක ඩිසයිඩ් කරන්න ඕන. ලොකුට ලොට් සයිස් දානවද පොඩි ඒවා දානවද කියලා. පොඩි එකක් දාන තරමට ගොඩක් හොඳයි, ගොඩක් සේෆ්. හරි. පොඩි ලොට් සයිස් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ ට්‍රේඩ් එක දාපු ගමන් ස්ටොප් ලොස් එක දාන්න ඕන. හරි. ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ගියපුවාම ඕගොල්ලෝගේ ස්ටොප් ලොස් එක බ්‍රේක් ඊවන් නැත්තම් BE කරන්න ඕනේ. එහෙනම්
අපි ස්ටොප් ලොස් එක ගෙනලා එන්ට්‍රියට දාන්න ඕන. හරි? එන්ට්‍රියට දාලා ට්‍රේඩ් එක රන් වෙන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. හරි? ඉතින් මෙතනදී ඔයාලගේ account balance එක ඩොලර් 100ක් වගේ තියෙද. දැන් ඩොලර් 50න් නම් මං කිව්වේ 0.01 වලින් දාන්න කියලා. ඩොලර් 100ක් වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් 0.01 වලින් දෙකක් වගේ දාන්න. හරි? එහෙම වුණාම මොකද්ද වෙන්නේ? 0.01 වලින් දෙකක් වගේ දාපුවම වෙන්නේ ඔයාගේ ෆස්ට් TP එකෙන් ඔයා ට්‍රේඩ් එකක් ක්ලෝස් කරලා හරි 0.01 වලින් දෙකක් තියෙනවනම් ෆස්ට් TP එකෙන් ට්‍රේඩ් එකක් ක්ලෝස් කරලා අනිත් එක බ්‍රේක් ඉවන් කරලා තියන්න පුළුවන්. එතකොට ඕවරෝල් ප්‍රොෆිට්. හරි? ලොස් පැත්තට ගියත් ඔයා ඕවරෝල් ප්‍රොෆිට්. මොකද හේතුව අනිත් ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා තියෙන නිසා. හරි? එහෙනම් ඩොලර් 100ක් වගේ තියෙනවනම් 0.01 වලින් වගේ ට්‍රේඩ් එකක් දාලා ටේක් ප්‍රොෆිට් වදිද්දී ඔයාට පුළුවන් එක ට්‍රේඩ් එකක් ක්ලෝස් කරගෙන අනිත් එක රන් වෙන්න තියන්න. හරි? එතකොට ඔන්න ඔහොම තමයි අපි ට්‍රේඩ් එකක් මැනේජ් කරලා අපේ රිස්ක් එක මැනේජ් කරගන්නේ. හරි? ට්‍රේඩ් එකක් මැනේජ් කරලා ඔන්න ඔය විදිහට තමයි අපේ රිස්ක් එක මැනේජ් කරගන්නේ. රයිට්. මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? එන්ට්‍රි ප්‍රයිස් හිට් වෙලා ආයේ ප්‍රොෆිට් වෙන වෙලාවල් තියෙනවා නේද? අනිවාර්යෙන්ම තියෙනවා. හරි? එන්ට්‍රි ප්‍රයිස් එකට ඇවිල්ලා ආයේ ප්‍රොෆිට් පැත්තට යන වෙලාවල් ඕන තරම් තියෙනවා. හරිද? එහෙම කියලා ඔයා මේකෙන් දැන් හිතන්න ඔයා එක ට්‍රේඩ් එකක් එහෙම ගියා ප්‍රශ්නයක් නැහැ. හරි? හරි. එහෙම ගියාට ප්‍රශ්නයක් නැහැ. හරි? දැන් හිතන්න මේක බැරි වෙලාවත් ලොස් පැත්තට කඩාගෙන ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඔයාගේ අර තියෙන සල්ලි ටිකක් නැති වෙනවනේ. හරි? තියෙන සල්ලි ටිකක් නැතන මං කිව්වේ ඒකනේ. අපි මුලින්ම කල්පනා කරන්න ඕන අපේ ෆන්ඩ් එක ආරක්ෂා කර අපේ ෆන්ඩ් එක ප්‍රොටෙක්ට් කරගන්න. හරි? සාමාන්‍ය ඉන්වෙස්ටර් කෙනෙක් හෝ ඒවයි කියන්නේ මෙතන අපි ට්‍රේඩින් කියලා බිස්නස් යන්නේ කරන්නේ. හරි? ඔයාගේ ෆන්ඩ් එක රිස්ක් කරලා තමයි ඔයා ට්‍රේඩ් කරන්නේ. හරිද? එතකොට ඔයා මුලින්ම බලන්න ඕන ඔයාගේ කැපිටල් එක ආරක්ෂා කරගන්න. දෙවනියට ඔයාට පුළුවන් ඔයාගේ කැපිටල් එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න. පළවෙනියටම කැපිටල් එක ආරක්ෂා කරගන්න. දෙවෙනියට පුළුවන් ඔයාගේ ප්‍රොෆිට් එකක් ගන්න. හරි? ওই පළවෙනි කාරණාව නැති නිසා තමයි ගොඩක් කට්ටිය ට්‍රේඩ්ස් වලින් ලොස් වෙන්නේ. හරි? මේක ප්‍රශ්නයක් නෑ. බ්‍රේක් ඉවන් කරලා තිබිලා එන්ට්‍රි ප්‍රයිස් එකට ට්‍රේඩ් එක ඇවිල්ලා ආයෙ ප්‍රොෆිට් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද අපි ජීවිතේ දාන අන්තිම ට්‍රේඩ් එක ඒක නෙමෙයි. තව ඕන තරම් ට්‍රේඩ්ස් ගන්න තියෙනවා. ඒ වගේද අපේ කැපිටල් එක ලොස් වුණොත් කොහෙන්ද එතකොට අපිට ආයෙ ට්‍රේඩ් කරන්න කැපිටල් එකක් නේ? එහෙනම් හොඳම දේ තමයි බ්‍රේක් ඉවන් කරන එක. හරි ඒක මම කියන එක වැරදි වගේ හිතෙනවා නම් කරලා බලන්නකෝ. හරි එහෙම කරලා බලන්න. කරලා බලලා ඊට පස්සේ කියන්න මම කියපු කතාවද හරි ඒ කතාවද හරි කියලා. හරි. $50 0.01 එකක් ට්‍රේඩ් එකයි නේද? ට්‍රේඩ් දෙකයි එහෙම නේද? ඔව් 50% $50 තියෙනවා 0.01 වලින් ට්‍රේඩ් එකක් දාන්න $100 වගේ තියෙනවා නම් 0.01 වලින් දෙකක් දාන්න. හරි? ඔයාට $50 වලිමුත් දෙකක් ගන්න පුළුවන්. මං කිව්වේ අර ඩොලර් 6ක් විතර යනවා. ඉතින් SL එක වැදුනොත් ඒක මැනේජ් කරගන්න පුළුවන් නම් ගන්න පුළුවන්. මං කියන්නේ ඔයා බිගිනර් කෙනෙක් විදියට හෝ ඒවා සාමාන්‍යයෙන් පොඩි ඩොලර්ස් ගාණක් පාවිච්චි කරන ඇත්තටම බිගිනර් ලෙවල් එකේනේ. හරි? ඒක නිසා $50 තියෙනවා නම් 0.01 වගේ යන්න. මේක පටන් ගත්ත ගමම BMW කාර් ගේන්න වාහන ගේන්න එහෙම සීනමවන්න එපා. හරි? එහෙම ගේන්න පුළුවන්. ඒකට අවුරුද්දක් දෙකක්වත් හරි මාස 6ක්වත් ඔයා පොඩි කමිට්මන්ට් එකක් දෙන්න වෙනවා. මොකද හේතුව දැන් හිතන්න ඉංජිනේර්ස්ලා ડોක්ටර්ස්ලා ගත්තොත් එහෙම ලක්ෂ 10ක් විතර සාමාන්‍යයෙන් පඩි ගන්නවා පිට රටක නම්. හරි ලංකාවේ නම් එච්චර ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒක දැන් ડોක්ටර් කෙනෙක් කියලා හිතන්නකෝ. ડોක්ටර් කෙනෙක් අසාමාන්‍ය විදිහට සල්ලි හොයනවා. හරි? ඒ සල්ලි හොයන්න කැම්පස් එකේම විතරක් අවුරුදු 6ක් විතර ඒ කියන්නේ එයාගේ ඒ ડોක්ටර් කෙනෙක් වෙන්න අවශ්‍ය අධ්‍යාපනය ලබන්න අවුරුදු 6ක් විතර යනවා. ඊට අමතරව එකේ ඉඳලා 13ට යනකම් ඉස්කෝලෙත් ගිහිල්ලා. හරි? මාර ලොකු කාලයක් කරලා කැප කරලා තමයි අර තැනට ඇවිල්ලා සල්ලි හම්බ කරන්නේ. ඉතින් ට්‍රේඩින් වලට ඇවිල්ලා ඒක ට්‍රේඩින් කියන්නේ මහා මේ 아무තු මැජික් එකක් නෙවෙයිනේ. ඒකත් මේ යුනිවර්ස් එකේ තියෙන දෙයක්. හරි? ඉතින් ඒක නිසා මේකටත් අනිවාර්යයෙන්ම කාලයක් යනවා. ඒක මාසයක්ද දෙකක්ද මාස 3ක්ද 4ක්ද ඒක අපිට කියන්න බෑ. ඒක ඔයා මත තමයි තීරණය වෙන්නේ. හරි? ඒක නිසා පොඩි කැපිටල් එකක් තියෙනවා නම් පොඩි ලොට් සයිසස් වලින් ගහගෙන යන්න ටික ටික යද්දි ඔයාට තේරෙයි.
හරි ටික ටික යද්දී ඔයාලට තේරෙයි ඔයාගේ කැපිටල් එක ග්‍රෝ වෙනවත් එක්ක හරිද? හරි ඔයාගේ කැපිටල් එකක් ග්‍රෝ වෙනවත් එක්කම ඒක දකිද්දි තියෙන සැටිස්ෆැක්ෂන් එකත් එක්ක ඇති වෙන සතුටත් එක්ක ඔයාට ඔයාගේ දියුණුවක් වෙනවා තේරෙයි. හරි කැපිටල් එක ටික ටික ග්‍රෝ වෙද්දි ළමයි මාරම මෙව් එකක් තියෙන්නේ. හරි දැන් ඩොලර් 50ක් තියලා ඩොලර් එකක් දෙකක් ප්‍රොෆිට් එදී ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. හරි ඒ වුණාට ඉස්සරහට යන්න යන්න සතියක් ගිහිල්ලා ආපස්සට බැලුවොත් එහෙම ඔයා කැපිටල් එක ග්‍රෝ වෙනවා තියෙනවා දැක්කම ඔයා මාරම හැපි එකක් තමයි ඒ වෙලාවට දැනෙන්නේ. හරි හරි මොනවා හරි ප්‍රශ්න තව තියෙනවද? තව ප්‍රශ්නයක් අහලා තිනවා අපි ට්‍රේඩ් එකක් ගද්දී TP1 TP2 3 ඔය විදිහට අප් වෙනවනේ. එතකොට අපි ට්‍රේඩ් එක ගද්දී TP එක විදියට දාන්න ඕනේ කීවෙනි TP එකද? ඒක මැනේජ් කරගන්නේ කොහොමද? මෙහෙම දෙයක් කරන්න පුළුවන්. TP කතාව කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් TP 1 2 3 වගේ දෙනවනේ. හරි. සාමාන්‍යයෙන් අපි කරන්නේ අපි සාමාන්‍ය නෝමලි දැන් කැපිටල් එකක් තියෙන කෙනෙක් නම් කරන්නේ මේ TP ගානට දැන් හිතන්න ඔයාගේ කැපිටල් එකත් එක්ක බලපුවාම ඔයා ලොට් සයිස් 0.05 වලින් වගේ දානවා කියලා ලොට් සයිස් හරිද? එතකොට ඔයාට පුළුවන් මේ 0.05 කියන එක කොටස් තුනකට බෙදන්න. 0.02 වලින් දෙකක් දානවා. හරි 0.01 වලින් එකක් දානවා. එතකොට ලොට් සයිස් එක පහට සෙට් වෙනවන්නේ. අන්න ට්‍රේඩ් තුනක් සෙට් වෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් මේ ට්‍රේඩ්ස් තුන මෙන්න මේ ටේක් ප්‍රොෆිට් තුනට දාන්න. හරි මේ ට්‍රේඩ්ස් තුනට මේ ටේක් ප්‍රොෆිට් තුන දාන්න පුළුවන්. හරි දෙවෙනි කතාව තමා ඔයා ගාව පොඩි කැපිටල් එකක් නම් තියෙන්නේ මං කිව්වා අර 0.01 වලින් දාන්න කියලා ඩොලර් 50ක් වගේ තියෙනවනම් හරි ඩොලර් 50ක් වගේ තියෙනවනම් 0.01 වලින් දාන්න කිව්වනේ. හරි මේ කට්ටියට පොඩි කමිට්මන්ට් එකක් කරන්න වෙනවා. මොකක්ද දන්නවද? ඕගොල්ලොන්ගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ගියාම මුලින්ම ස්ටොප් ලොස් එක එන්ට්‍රි පොයින්ට් එකට ගේන්න. ඊට පස්සේ ට්‍රේඩ් එක TP1 වලට වඩා උඩින් ගියපුවම ඔයාගේ ස්ටොප් ලොස් එක TP1 වලට ගේන්න. 2 වලට වඩා උඩින් ගියපුවම 2 වලට ගේන්න. 3 වලට වඩා උඩින් ගියපුවම 3 වලට ගේන්න. අන්න ඒ විදිහට ස්ටොප් ලොස් එක මූව් කරලා ඔයාලට ට්‍රේඩ් කරන්න වෙනවා. නැත්තම් ඔයගොල්ලෝ TP2 වලින් වගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නවා නම් ක්ලෝස් කරගන්නත් පුළුවන්. හරි ඕගොල්ලෝ ටේක් ප්‍රොෆිට් එකක් දාලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එක බ්‍රේක් ඊවන් ලෙවල් එකට දාලා තියන්න. හරි දැන් මම නම් සාමාන්‍යයෙන් ට්‍රේඩ් එක ගත්ත ගමන්ම TPs 3 දානවා වෙන වෙනම දාලා ඉවරලා ස්ටොප් ලොස් එක දානවා. දාලා ඉවරලා ඉන්නවා. ඊට පස්සේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ආවම බ්‍රේක් ඊවන් කරනවා මේක. හරි ඊට පස්සේ ට්‍රේඩ්ස් තුනම බ්‍රේක් ඊවන් කරලා තියෙනවා. එතකොට TP 3 වැදුනොත් TP 3 වදී හරි නැත්තම් SL පැත්තට આવොත් බ්‍රේක් ඊවන් ලෙවල් එකෙන් වදී. හරි එහෙම තමයි මේක මැනේජ් කරගන්නේ. අර පොඩි කැපිටල් එකක් තියෙනවා නම් ඩොලර් 50ක් වගේ තියෙනවා නම් අර කතාවට යන්න වෙනවා. ඉතින් හිතන්නකො මෙහෙම හරි පොඩි කැපිටල් එකක් තිබ්බා වුණත් දැන් පහුගිය සිකුරාදා දැන් සිකුරාදා ට්‍රේඩ් ටික ගත්තත් ඔයා හරි හිතන්න පොඩි කැපිටල් එකක් තියෙන්නේ කියලා. දැන් සිකුරාදා ට්‍රේඩ් ටික ගත්තත් ඔයාට පිප්ස් 500කට එහා ට්‍රේඩ්ස් වදිනවනේ. හිතන්න පිප්ස් 400ක් කියලා. හරි ඩොලර් 50ක් තිබිලා 0.01 වලින් පිප්ස් 400ක් ගන්න. එතනම ඩොලර් 40ක් නේ. හරි මාර විදිහට ග්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර මේ ඩොලර් 50 කතාව නෝමලි කියන්නේ දවසක් දෙකක් වාට මේක එක්ස්පීරියන්ස් කරන්න වෙයි. එතනින් එහාට සාමාන්‍ය විදිහට මර විදිහට කරගෙන යන්න පුළුවන්. MT5 ඇප් එකෙන් කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඕගොල්ලොන්ට වීඩියෝ සීරීස් එකක් දීලා තියෙනවානේ අපි ෆ්‍රී. හරි අන්නේ වීඩියෝ සීරීස් එක බලන්න. ඒකේ ඇති ඕගොල්ලොන්ට TPSL අප්ඩේට් කරන විදිය. ආය අහලා තියෙනවා ට්‍රේඩ් කීපයක් ගද්දි SL එක ට්‍රේඩ් ඒ ඔක්කොටම එකපාරම දාගන්න පුළුවන්. නෑ එහෙම දාන්න බෑ. ට්‍රේඩ් කීපයක් ගද්දි වෙන වෙනම දාන්න වෙනවා. අපිට මේ MT5 එකේ නම් පොඩි ඔප්ෂන් එකක් දීලා තියෙනවා. අර ට්‍රේඩ් එක දාපුවම මෙහෙම ඉරක් පෙන්වන්නේ. හරි. ඒ ඉර ඔහොම ටච් කරපුවාම SLTP මෙතෙන් එනවා. ඒ ඊට පස්සේ අර SL එකට එන ඉර තියෙනවනේ. SL එකට එන ඉර
මෙහෙම අපි ඇදගෙන ගිහිල්ලා එතනින් තියලා මොඩිෆයි දීපුවාම එතනින් අපිට SL එක දාගන්න පුළුවන්. නැත්නම් අර ට්‍රේඩ් රන් වෙන තැනට ගිහිල්ලා මොඩිෆයි ට්‍රේඩ්ස් ගිහිල්ලා දාගන්න වෙන්නේ. ට්‍රේඩ්ස් ඒ SLTP අප්ඩේට් කරන විදිය අපේ වීඩියෝ සීරීස් එකේ තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලන්න ගිහිල්ලා. right. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? right. හරි. මං හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා. අපේම වැරදි වලින් තමා ලොස්ට් වෙලා තියෙන්නේ. දැන් තේරුණාලු. අනිවාර්යයෙන්. ඔව් ඒකත් අවුලක් නෑ ආශාන්. නිම්සර සිග්නල් එකට ට්‍රේඩ් එකක් ගනිද්දී ඔයා මැසේජ් එක දාලා ඒකට ට්‍රේඩ් එකක් ගන්න යද්දි ඒ ප්‍රයිස් රේන්ජ් එක මිස් වෙන වෙලාවල් තියේ. ඔව් එහෙම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින්නේ. ඒක පොඩ්ඩක් පර්සනලි මැනේජ් කරගන්න වෙනවා. මොකක් හරි WhatsApp එකෙන් මැසේජ් එද්දී WhatsApp එකේ පුළුවන් දන්නේ නැහැ. Telegram එකේ නම් අර chat එකෙන් chat එකට අපිට මේ කරන්න පුළුවන් මේ එක. අර chat එකෙන් chat එකට අපිට ringing tone and notification bell එකක් දාන්න පුළුවන්. WhatsApp එකේ නම් පුළුවන් ද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ ඒක ටිකක් මොකක් හරි විසඳුමක් හොයාගන්න වෙනවා. හරි. අපි ට්‍රේඩ් එක ගන්න ගත්ත ඒ කියන්නේ අපි ට්‍රේඩ් එක එක්සිකියුට් කරන තැනදීම ටක් ගාලා දානවනේ ගෝල්ඩ් සෙල්ද බයිද කියලා. ඊට පස්සේ SLTP අප්ඩේට් කරන්නේ. ඒ ෂෙනිකව පුළුවන් තරම් ඉක්මනට ට්‍රේඩ් එක ගන්න. හරි. හිතන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් දැන් මෙතන ඔහම දීලා තියෙනවා නම් රේන්ජ් එක සාමාන්‍යයෙන් පිප්ස් 10ක් 20ක් විතර තියෙනවනේ. ඒ 10න් 20න් එහාට ගිහිල්ලා තියෙනවා නම් එතනින් එහාට ආයේ ට්‍රේඩ්ස් ගන්න යන්න එපා. හරි. මං අර කිව්වට හැම ට්‍රේඩ් එකටම ට්‍රේඩ් කරන්න කියලා. නමුත් අපිට මග ඇරෙන අවස්ථා තියෙනවනේ. හරි. මග ඇරෙන අවස්ථා තියෙනවා. ඒවා ඉතින් ස්කිප් කරන්න වෙනවා. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි දාන හැම ට්‍රේඩ් එකම ලොස් වෙන්නේ නැහනේ. ඕවරෝල් වින් රේට් එක ගත්තොත් එහෙම දැන් සිකුරාදා ගත්තත් ට්‍රේඩ් දෙකයි SL වැදිලා තියෙන්නේ. හරි. ට්‍රේඩ් දෙකයි SL වැදිලා තියෙන්නේ. දැන් මම මේ කතාව කිව්වේ ළමයි හේතුව තමාර ට්‍රේඩ් එකක් දෙකක් SL ඇදුනහම ආයෙ එතනින් එහාට ට්‍රේඩ් කරන්න නැති වෙනවා. ඉතින් ඒ හේතුව තමාර ලොට් සයිසස් ලොකුවට දාපුවාම ලොකුවට ඩැමේජ් වුනහම ට්‍රේඩ් කරන්න නැති වෙනවනේ. ඒක නිසා තමයි මං කිව්වේ හැම ට්‍රේඩ් එකකටම දාන්න කියලා. හරි. අර ලොස්ට් වුණාට කමන්නේ එකක් දෙකක්. ඔයා හැම ට්‍රේඩ් එකටම try කරන්න ට්‍රේඩ් එකක් ගන්න. එතකොට ඔයාට දැන් මොකද ඔයා ඇනලයිස් කරලා නෙවෙයිනේ ට්‍රේඩ් කරන්නේ. හරි. ගොඩක් කට්ටිය මේකෙන් සපෝට් එක අරගෙන කරන්නේ. ඒක නිසා තමයි කිව්වේ කතාව. හරි. ඊළඟ කතාව තමයි මට අර බැරි වුණ තැන. මං කිව්වා මනි මැනේජ්මන්ට් පාර්ට් එක. හරිද? මනි මැනේජ්මන්ට් පාර්ට් එක මම කිව්වනේ. ඉතින් මේකෙදී ඔයා පළවෙනියට මේ වැඩේ කරන නිසා ඔයා මුලින්ම වීක්ලි දැන් මම නම් සාමාන්‍යයෙන් වීක්ලි ගන්න. දැන් මොකද සෙනසුරාදා දිරිදාට අපිට ලොකුවට මේ ඒ කියන්නේ ට්‍රේඩ් කරන්නේ නැහැනේ කොහොමත් forex market close නේ. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ වීක්ලි විත්ඩ්‍රෝවල් එකක් අරගෙන මේ විදිහට මැනේජ්මන්ට් එක කරගන්න. හරි? වීක්ලි විත්ඩ්‍රෝවල් එකක් අරගෙන මේ මැනේජ්මන්ට් එක කරගන්න. ඒක හොඳයි. හරි? සාමාන්‍ය මාසෙකට සැරයක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් වීක්ලි කරන එක ඇති. හරි. තාම මොන හරි ප්‍රශ්න තියෙනවද? හෙලෝ ඔව් කියන්න. අනේ සමහරක් දවස්වල මේ සිග්නල් එක දැන් බයිනව හරි සෙල්නව හරි කියලා දානවනේ. හ්ම්. දැම්මට පස්සේ අපි ගත්තට පස්සේ සමහරක් වෙලාවට එන්ට්‍රි එක අරන් තියෙන්නේ TP1 වලින් හරි ඊට උඩින් හරි ඒ වගේ තමයි. එහෙම ඒ කියන්නේ අපේ සිග්නල් එක දෙද්දි ඩිලේ එකක් තියෙනවද පොඩි?
ඔව් ගොඩක් දුරට ආ මම වෙලා තියෙනවා. හරි ඒක අපේ පැත්තෙන් පුළුවන් තරම් ෆික්ස් කරගන්න බලන්න හරි අහ්. රයිට් හරි මොකද හේතුව අර ස්කැල්ප්නේ දෙන්නේ ගොඩක් මර වොල්ටිල්ට එක ටිකක් වැඩි වෙලාවට තමයි ස්කැල්ප් දෙන්නේ ඉතින් ඒකත් එක්ක අර පිප්ස් 10 20 සමහරට ටක් ගාලා මූව් වෙන අවස්ථා තියෙන එකයි අශයෙන් පොඩ්ඩක් ඔය විස්තර ටික අපේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න එයා ඔයාට මේ ඩිපොසිට් විත්ඩ්‍රෝල්ස් ගැන කතා ඔයාට විස්තර ටික කියයි යා රයිට් තව මොනුත් ප්‍රශ්න තියෙනවද හරි එහෙනම් ප්‍රශ්න නෑ වගේ තමයි හිතෙන්නේ ෆ්‍රයිඩේ ට්‍රේඩ් ගන්න එපා කියනවා නේද ගොඩක් වෙලාවට ඒක අවුලක් නැද්ද මෙහෙමයි ෆ්‍රයිඩේ වලට පොඩි රිස්ක් එකක් තියෙන කියන්නේ වෙන දවස් වලට වඩා අන්ස්ටේබල් මාකට් එක ෆ්‍රයිඩේ මොකද මාකට් ක්ලෝස් වෙන දවස ට්‍රේඩර්ස්ලා ප්‍රොෆිට් බුක් කරගන්න දවස හරි ඒක නිසා ටිකක් අන්ස්ටේබල් ඉතින් ෆ්‍රයිඩේ වල ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න හරි ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩ්ස් කරලා තියෙන හිස්ටරි එකත් එක්ක ඒ කියන්නේ මෙහෙමයි ළමයි හරිද හැම වෙලාවෙම මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ අපි හිස්ටරි එකත් එක්ක අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. කියන්නේ ඔයාගේ ට්‍රේඩ් හිස්ටරි එකත් එක්ක. හරි. මොකද ඔයාට වඩිපුරම වැරදින තැන් ඔයා ස්කිප් කරන්න ඕනේ. කියන්නේ අර ටක් ගාලා ඉක්මනට වැරද්ද හදාගන්න තරමට තමයි හොඳ. දැන් අපි එක්සෑම් එකක් හෝ වේවා මොකක් හරි එහෙම এডুকেෂන් පැත්තෙන් මොනවා හරි කරගෙන යද්දී යම් යම් වැරදි වෙනවා නම් ඒක අපිට ටික ටික හදාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද අපෙන් කොස්ට් එකක් නැහැ එතෙන්න. ලොකුවට. නමුත් ට්‍රේඩිං සබ්ජෙක්ට් එක ඇතුලේ අපි ටක් ගාලා ඒ වරද්ද හදාගත්තේ නැත්තම් ලොකු පසුතැවීමක් ලොකු කොස්ට් එකක් අපිට එතෙන්න වැය වෙනවා. හරි මොකද අපේ කැපිටල් එකෙන් තමයි ලොස් වෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් හිස්ට්‍රි එකත් එක්ක ඔයාගේ ට්‍රේඩ් හිස්ට්‍රි එක පොඩ්ඩක් බලන්න මොන වගේ තැන්වලදීද ලොස් වෙලා තියෙන්නේ. ඒ වගේ දේවල් බලලා ඔයාලා ට්‍රේඩ් කරන්න අනිවාර්යෙන්. හරි. රයිට්. හරි. එහෙනම් ට්‍රේඩර්ස් අදට අපි මේ සෙෂන් එක ඉවර කරනවා. පැයක් වගේ කාලයක් සෙෂන් එක කරා. මං හිතනවා මේක ඇතුලෙන් ගොඩක් දේවල් ඕගොල්ලෝ ඔයාලගේ ට්‍රේඩින් ලයිෆ් එකට එකතු කරගන්න නැති කියලා. රයිට්. එහෙනම් අපි ඊළඟ සතියේ හම්බෙමු. හරි. ඉතින් මෙතනදී මම පොඩ්ඩක්ම අර සෙෂන් සීරීස් එකේදී මේ ටෙක්නිකල් ඇනලිසිස් පාර්ට් එක ඇත්තටම ලොකුවට තේරුමකුත් නැහැ කරලා YouTube එහෙම ඕන තැනක බලපුවාම හොයාගන්න පුළුවන්. හරි. නමුත් මේ මනි මැනේජ්මන්ට්, රිස්ක් මැනේජ්මන්ට්, ට්‍රේඩින් සයිකොලොජි පැත්තේ කියන්නේ මෙන්ටැලිටි එක පැත්තෙන් ඔයාලා ඉම්ප්‍රූව් වෙන දේවල් හොයාගන්න අඩුයි ගොඩක්. හරි. සහ නොකරන දේවල් තමයි ඒක. සහ ඔයගොල්ලෝ ගොඩක් කමිට් කරන්නේ නැති තැනක් තමයි ඒක. ඉතින් ඒක නිසා මේ සෙෂන් වලදී ඔයගොල්ලොන්ට ඒ සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම ඊළඟ සෙෂන්ස් වලටත් සම්බන්ධ වෙන්න. රයිට්. හරි. ඉතින් ගිය සතියේ ලොස්ට් වෙලා ඉන්න කට්ටිය ගොඩක් හිටියා. ඉතින් ඒ කරපු වැරදි ටිකත් හදාගෙන මෙන්න මේ වැරදි ටික පොඩ්ඩක් ඒ කියන්නේ මේ මම කියපු දේවල් ටික පොඩ්ඩක් අනුගමනය කරන්න. එක දෙයයි කරන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ. හරි. අඩු ලොට් සයිස් පාවිච්චි කරන්න ට්‍රේඩ් එක දාපු ගමන් SL දාන්න ප්‍රොෆිට් පැත්තට ගියපුවාම බ්‍රේක් ඉවන් කරන්න ඔයාලා ප්‍රොෆිට් බුක් කරගන්න විදිහ ඒක ඔයාලා ප්ලෑන් කරන්න ඔයාගේ කැපිටල් එකටත් එක්ක. ඒ පොඩි දේ විතරයි කරන්න ඕන ඔයා. හරි. ඒ පොඩි දේ කරලා මේ තියෙන සිග්නල්ස් වලට හොඳට ට්‍රේඩ් කරන්න බලන්න. හරි. නම් අපි ඊළඟ සතියේ කතා කරමු ඔයාලගේ ලොස් ප්‍රොෆිට් මොකද උනේ කියලා. රයිට්. එහෙම අර ඒ මම කියපු විදිහට වැඩේ කරන්න බැයි නම් තඩි බෝඩ් එකක් හරි ගා ගන්න මෝඩයෝ මේ කියපු විදිහට වැඩේ කරපන් කියලා හරි. හරි. එතකොට ඒක මතක් වෙද්දි හරි ඔයාට තේරෙයි. නිම්සර අහලා තියෙනවා එන්ට්‍රි ප්‍රයිස් රේන්ජ් එකක් දීපුවාම ඒකට දෙවනි ටච් එකේදී ගන්න එපාද කියලා. නෑ දෙවනි ටච් එකේදී ගන්න එපා. හරි. ඒ කියන්නේ පළවෙනියට මේ ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ තියෙද්දි ගන්න දෙවනි පාර ඒ ප්‍රයිස් රේන්ජ් එකට ආවා කියලා ආයෙ ට්‍රේඩ් ගන්න යන්න එපා. එතකොට සෙන්ටිමන්ට් එක මාරු වෙන්න පුළුවන්. හරි. හරි. නෑ ඩොලර් 25ක් ඇති හොඳටම. හරි. ඩොලර් 25න් ඔයාලට හොඳටම ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 20 මගේ යාළුවෙක් ඉන්නවා ළමයි
එයා මේ ට්‍රේඩින් සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව එයා ආවේ. හරි. ඩොලර්ස් 30ක් දාගත්ත රුපියල් 10000ක් දීලා මේ මට දීලා ඩොලර් 30ක් දාගත්ත account එකට. හරි. මාසයක් ඇතුළත එයා ඩොලර් 500ක් දක්වා අරන් ගියා ඒ කැපිටල් එක. අර මම කියපු විදිහට ට්‍රේඩ් කරේ. හරි. මම මේ ටික තමයි කිව්වේ. ඇනලයිස් කියලා දෙන්න ගියපුවම ළමයි ඒක නිමක් නැහැනේ. කියලා දෙන ඉවරයක් නැහැ. ඒ නිසා මං කිව්වේ අඩු ලොට් සයිසස් දාලා ගහපන් කිසි ප්‍රශ්නයක් නැහැ. උඹ ගාගෙන බලන්න. ඒ කියන්නේ එයා මන් ළඟට ආවේ මචං පොඩි සල්ලි හදිසිය කියන්නේ. මෙහෙමනේ අර කැම්පස් වල දන්නවනේ ඉතින් යාළුවෝ ඉන්නවා. සල්ලි කේස් ලොකුවටම තියෙනවානේ. හරි එහෙම යාළුවෙක් ඇවිල්ලා මේ මචං පොඩි සපෝට් එකක් දීලා මෙහෙමයි කියලා මට කිව්වා. මං කිව්වා මේ වැඩේ තමයි ඉතින් තියෙන්නේ. කරමු කියලා ඩොලර්ස් 30ක් දාගෙන ඩොලර් 500ක් කරා. ඊට පස්සේ මිනිස්සයාට ආසාව ගහලා ඉවරලා ආයෙ ට්‍රැක පැනලා මෙන්ටල් අවුල් ගිහිල්ලා මේ අර ඒ කියපු දේවල් අමතක කරලා මුළු ඩොලර් 500ම වොෂ් කරගත්තා. කරන්න දෙයක් නැහැ. හරි. මං කිව්වා ඕකෙන් යකෝ ඕකෙන් විඩ්‍රෝල් එකක් අරගෙන කාලා බීලා හරි ඉදපන් කියලා. හරි. මූ මොකද කරේ පොරට iPhone එකක් ගන්න ඕනි කියලා මේ තව පොඩි ගාණක් මදි කියලා ලොකු ලොට් සයිස් එකක් දාලා ආයේ කෙලියට රේට් ටික. ඉතින් account එකම වොෂ් වෙලා ගියා. අර මිනිස්සයා මේ මම කියපු මේ ෆ්‍රේම් එක ඇතුලේ හරි මේ මම කියපු මේ වර්ක් ෆ්‍රේම් එක ඇතුලේ කරා නම් iPhone එකක් නෙවෙයි 10ක් විතර ගන්න සල්ලි හම්බ කරලා මේ වෙද්දි. හරි. ඉතින් ඒකයි කතාව. හරි. පොඩි කැපිටල් තිබ්බට ඒක කිසිම කැපිටල් එක පොඩි වුණා කියලා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. account එක manage කරගන්න පුළුවන්. ඉතින් ඩොලර් 30ක් තියනවා කියන්නේ 0.01 වලින් දැම්මොත් ඩොලර් 3යි ඉතින් SL එක වැදුනත් වදින්නේ. ඒක ලොකු කේස් එකක් නෑනේ. තව ට්‍රේඩ්ස් කීයක් ගන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා එහෙම වැඩේ කරගන්න. හරි. එහෙනම් ට්‍රේඩර්ස් අදට මං ගිහිල්ලා එන්නම්. අපි ඊළඟ සතිය හම්බෙමු. එහෙනම් හැමෝටම good night. ජය වේවා. පටන් ගන්න හෙටින් පටන් ගන්න අලුත් සතිය සුපිරියටම ගේමක් ගහන්න හොඳ ප්‍රොෆිටබල් සතියක් වෙන්න කියලා මම ඕගොල්ලන්ට විශ් කරනවා. නම් හැමෝටම ජය වේවා.